හරි බලන්න ඔයගොල්ලෝ දැන් පේපර් එක කරගෙන තියෙන විදිහේ හරි පැහැදිලි මාක් කරගන්න පහ මම ඔයගොල්ලන්ගේ පේපර්ස් බැලුවා බලපුවාගේ වරදිත් එක්කම දැන් කියලා දෙන්නයි හදන්නේ හරි හොඳට බලා ගන්න දෙවන ත්‍රිකෝණ සංඛ්‍යාව ලියන්න හරි දෙවන ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද ත්‍රිකෝණ සංඛ්‍යාව හැදෙන්නේ කොහොමද පුතේ කොහොමද හැදෙන්නේ ඔව් මොන්න මෙහෙම නේද ත්‍රිකෝණ සංඛ්‍යාව හැදෙන්නේ හොඳන්න පළවෙනි සංඛ්‍යාව මෙහෙම නේද? ඊළඟ එක්කෙනා 2යි 1යි නේ. ඊට පස්සේ එක්කෙනා මෙන්න මෙහෙම නේද ඔය ත්‍රිකෝණ සංඛ්‍යාව. ත්‍රිකෝණේ හැඩයට අපිට නිරූපණය කරන්න පුළුවන් වෙන ත්‍රිකෝණ සංඛ්‍යාව කිව්වේනේ. ඒතර පළවෙනි එක්කෙනා හැදෙන්නේ කොහොමද පුතේ 1යි. මම දැන් මේ පේපර්ස් කරනකොට ආයෙත් ඔක්කොම පාඩම් මතක් කරනවා ඈ. ඒතර මේ දවස්වල දැන් ඔයගොල්ලන්ට දැන් හැම සතියකම දිගටම පේපර්ස් නියන්නේ. ඒතර හැම සතියකම හැම පාඩමක්ම ආයෙත් කතා කරනවා. හරි? 1යි. ඊළඟට මෙතනදී කොහොමද දැන් මෙතන තියෙන පුතේ 3යි නේද? ඊළඟ මෙතන තියෙන එකේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේක හැදෙන්නේ කොහොමද? 1යි. දෙවෙනි එක්කෙනා හැදලා තියෙන්නේ 1යි 2යි එකතු වෙලා. තුන්වෙනි සංඛ්‍යාවට යනකොට 1යි 2යි 3යි එකතු වෙලා. නේද? හා. දැන් එතකොට කට්ටිය කරලා තිබ්බ වැරදක් තමයි සමහර අය මෙතන දෙවන ත්‍රිකෝණ සංඛ්‍යාව ඇඳලා තිබ්බා. උදේ ඇඳට ලකුණු දෙන්නේ නැහැ. සංඛ්‍යාව ලියා දක්වන්න කියලායි කියන්නේ. හරි. රූපයකින් නිරූපණය කරන්න කියලා නෙමෙයි. එහෙනම් දෙවන ත්‍රිකෝණ සංඛ්‍යාව තමයි කීයද? 3. 3 කියලා තියෙනවා නම් හරි. අනිත් ඒවාට වැරදි දාගන්න. ඊළඟට 3085 මිලිලීටර් 3085 ලීටර් වලින් දක්වන්න. කොහොමද කරන්නේ? ලීටර් වලින් නම් කීය දෙන්නේ? මේක 1000න් බෙදෙන්න ඕනනේ. අපි දන්නවනේ ඇයි ඒ ලීටර් එකක් කියලා කියන්නේ මිලිලීටර් කොච්චරද? මිලිලීටර් 1000. නේද? එහෙනම් මේක 1000ට බෙදෙන්න ඕනේ. 1000න් බෙදනවා කියන්නේ මං කෝ ඔයාලට මොකද්ද පුතේ? අග ඉලක්කම් තුන අපි අයින් කරා නම් හරි දශම පැත්තටනේ. එහෙනම් 3.0.855 ලීටර් වෙන්න ඕනේ. හරි 1000න් බෙදන්න ඕනේ. 1000න් වැරදි 3.0.855 ලීටර්. මෙතන බිඳුව නැත්තම් වැරදියා. මේ බිඳුව තියෙන්න ඕනේ. මේක වචනෙන් ලියන්න කිව්වා. හරි. අපි සංඛ්‍යාවක කලාප කීපයක් ඉගෙන ගත්තා පුතේ. මොනවද කලාප? එක මුල් පළවෙනි කලාපය තමයි කවුද? ඒකක කලාපය. මේ තියෙන්නේ ඒකක. ඊළඟට මේ තියෙන්නේ උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. මම මෙහෙම සංඛ්‍යාවක් ගන්නම්කෝ. මෙහෙම අපි ඉගෙන ගන්න පළවෙනිම පාඩම නේද? පළවෙනි පාඩමෙදි ඉගෙන ගත්තා. මේ තියෙන්නේ මොන කලාපයේද? ඒකක කලාපය නේද? ඒකක කලාපය. මේ තියෙන්නේ දහස් කලාපය. දහස්. මේ තියෙන්නේ මිලියන කලාපය. ඊළඟට මෙතන අපි ඉගෙන ගත්තා මේ තමයි කවුද? බිලියන කලාපය. දැන් මේ කලාප ටික මතක තියාගන්න. පළවෙනි කලාපය ඒකක, දහස්, මිලියන, බිලියන. මේ සංඛ්‍යාව කියවද්දිත් මම ඔයගලන්ට කියවන විදිය කොහොමද? ඉස්සෙල්ලා මේ සංඛ්‍යාව කියන්නේ 521 බිලියන. නේද? කලාපේ නම අවසානට දාන්න. 224 මිලියන 346,578. ඒකක කලාපේ අපි ඒකක කියලා කලාපේ එහෙම කියන්න යන්නේ නැහැ. අනික් හැම කලාපයකම සංඛ්‍යාව අවසානයේ ඒ කලාපේ නම දානවා. එහෙනම් දැන් මේක කියවන්න බලන්න. මේකේ කලාප තුනක් තියෙන ඒකක තියෙනවා දහස් මිලියන බිලියන නේ. එතකොට අපිට මේක ලියන්න පුළුවන් පුතේ 2 බිලියන කියන දෙයට අපි මෙහෙම දාමු. 2 බිලියන 2 බිලියන ඊළඟට තියෙන කීයද සංඛ්‍යාව? 3 නේ. 3 මිලියන කියන්න එපා 3 මිලියන 321,000
321,500 කීයද? 48. ඔන්න ඔහම ලියලා තියෙනවා නම් හරි දාන්න. වෙන උත්තර වැරදි. 2 බිලියන 3 මිලියන 321,548 කියලා තියෙනවා නම් ඔයාලගේ උත්තර හරි. ඔව්. ඉස්තිලි පාපිලි නහවුන්නේ නැහැ. 24 සියලුම සාධක ලියන්නේ. කොහොමද? දැන් සාධකත් අමතකයි සමහර කට්ටියට. සාධක කොහොමද පුතේ කරන්නේ? දැන් ඔයාලගේ වැරදිත් එක්ක හොඳට බලා ගන්න. ආයේ වැරදි කරන්න එපා එතකොට. සාධක කියන්නේ මොනවද පුතේ? මේ 24 හැදෙන විදි නේද? අපි කිව්වේ සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට 24 හැදෙන විදිය ලියන්න පුළුවන් නම් අන්නේ හැම එකක් එක එකක්ම 24 මොනව වෙනවද? සාධක වෙනවා. එහෙනම් 24 හැදෙන විදිය එකෙන් පටන් ගමු. එක් වරක් කීයද? එක් වරක් 24. ඊළඟට දෙවරක් 12. ඊළඟට තුන් වරක් 8. ඊළඟට හතර වරක් 6. ඊළඟට 6 වරක් 4 කියලා නැවත එන්නේ මෙයාම අනිත් පැත්ත හැරිලා නේ. මං කෝ එතකොට අන්න එහෙම එකක් අනිත් පැත්ත හැරිලා આવොත් සාධක ලියන එක එතනින් මොනව කරනවද අපි? නවත්තනවා. මෙන්න මේ එක එක තනි ඉලක්කමක් තමයි 24 සාධක වෙන්නේ. එහෙනම් 24 සාධක තමයි කවුද පුතේ? 1 2 3 4 6 8 12 24 කියන ඒවා ටික. ඔය ටික ඔක්කොම තියෙනවා නම් ලකුණු දෙන්න. නැත්තම් ලකුණු දෙන්න එපා. මොකද 24 සියලුම සාධක කියලානේ කියන්නේ. ඒතර තියෙනවා මොකද 1 2 3 4 6 8 12 24 කියන සාධක සියල්ල තියෙනවා නම් ලකුණු දෙන්න නැත්තම් ලකුණු නැහැ. බිඳුවයි. හරි. x වෙනුවට දාන්නලු කීයද? 12. එහෙනම් මෙතන මොකක්ද දෙන්න ඕන පුතේ? 25 අඩු කිරීම 12. උත්තරේ කීයක් වෙන්න ඕනද? 25න් 12ක් අඩු කරාම 13යි. මෙතන x වෙනුවට අපි 12 දැම්මුවොත් 12 එකතු කිරීම 7. එහෙනම් උත්තරේ කියන්නේ කීයද? 19. 19. දී ඇති දශම සංඛ්‍යා අවරෝහණ අනුපිළිවෙලටයි. අවරෝහණ කියන්නේ වැඩි එකේ ඉඳලා අඩු වෙන එකට තමයි ලියන්නේ කියන්නේ නේද? එතකොට ওই සංඛ්‍යා වලින් තියෙන ලොකුම ඉලක්කම දැන් බලන්න මේ හැම සංඛ්‍යාවකම ඉස්සරහා තියෙන බිඳුවනේ. දශම දිතෙන් ඉස්සරහා තියෙන බිඳුව. එතකොට මේ හැම සංඛ්‍යාවක්ම මේ දෙන්නම පොඩි. මෙතන තියෙනවා 8, මෙතන තියෙනවා 8.8ක්. එහෙනම් කවුද පුතේ ලොකු? මෙයා 8යි, මෙයා 8ට වැඩිය තව 0.8ක් වැඩිපුර කියලා දෙන නම් ලොකුම සංඛ්‍යාව තමයි කවුද? 8.8. ඊළඟට ලොකු එක්කෙනා තමයි කවුද? 8. ඊළඟට ලොකු සංඛ්‍යාව තමයි කවුද? 0.8. මෙයා මොකද? මෙයා 10න් පංගුවක්. 0.08 කියන්නේ පුතේ 100න් පංගුවක්. එයා තමයි උතන තියෙන කුඩාම සංඛ්‍යාවනේ. දශම ස්ථානේ එහාට එයා ගිහිල්ලා ඉලක්කම එන්න මේ සංඛ්‍යාව මොන වෙනවද? දෙන්න කුඩා වෙනවා. ඉදිකිරීම් ශේෂ්ත්‍රයේදී නිර්මාණයක නිවැරදි තිරස් බව සහ සිරස් බව ලබා ගැනීම දැන ගැනීම සඳහා භාවිත කරන උපකරණයක් බැගින් දියන් මොනවද? ලබය. තව ඒ ලබය වනින් අපි සිරස් බවනේ නේද? තිරස් බව කියන්නේ කෙලින් අතර තියෙන එක බඳින්න අපි පාවිච්චි කරනවා ලබය. තිරස් බවට අපි පාවිච්චි කරන මොකද්ද? ස්ප්‍රීතු ලෙවලය නේද? ස්ප්‍රීතු ලෙවලය. උත්තර දෙකම තියෙනවා නම් හරි දාගන්න. එක උත්තරයි නම් තියෙන්නේ එතනින් එක ලකුණයි කියලා දාගන්න. එක උත්තරයක් තිබ්බොත් එක ලකුණයි හම්බෙන්නේ. දෙකම තියෙනවා නම් තමයි දෙකම හම්බෙන්නේ. ඔය ලකුණු එකතු කරද්දි මම පස්සේ කියන්නම්. දැනට يعني උත්තරේ මම දෙක ඔක්කොම හරි නම් හරියක් දාන්න. ඒවට අපි පස්සේ ලකුණු දෙක ගානේ ගණන් කරනවා. එකක් විතරක් තියෙනකොට එකයි කියලා දාගෙන යන්න හරි දාන්න එපා. මෙතන මොකද වෙන්නේ පුතේ? සර් ඔව්. තිරස් බව කියන එකට මොකක්ද වෙන්නේ? තිරස් බවට ස්ප්‍රීතු ලෙවල් යතුතු. ඩීඑන්ගෙත් මම පේපර් එක බැලුවා. ඩීඑන් අර මම මුලදී කිව්වේ වැරදි ටික පොඩ්ඩක් තිබ්බ පුතා ගෙත්තා. මම දැන් ඔය කට්ටියගෙන් බලලා දැක්ක වැරදි කියන්නම්. මට මතක ටික. මට හරි දාලා බලන්න වෙලාවක් නැති වුණා. මේ මම පේපර්ස් ටික බැලුවා මම පුඩින් ගියා මම.
දැන් පුතේ භාග අඩු කිරීමේදී මොකද වෙන්නේ එහෙනම්? භාග අඩු කරන්න හරි එකතු කරන්න හරි නම් මොනව වෙන්න ඕනද? හරයන් සමාන වෙන්න ඕනේ. එහෙනම් හරයන් සමානයි නම් අපිට අඩු කරන්න පුළුවන් මොනවද? ලවයන්. ඒතර පහෙන් දෙකක් අඩු කරාම එහෙනම් මේකේ උත්තරේ කියන්නේ කීයද? 8න් 3යි. 8න් 3යි. මේ සංඛ්‍යාව ඝන කරාමෝග නිරූපණය කරන්න ගියාම කට්ටිය වරද්දගෙන තිබ්බා තව තැනක් ඔන්න. කට්ටිය වරද්දෙන් දිවි මෙන්න මේක පුතේ. සංඛ්‍යාව නිරූපණය කරන එක නන් නෙමෙයි. මෙන්න මේකේ යටට දාන අගයන් ටික තමයි වරද්දලා තියෙන්නේ. මේ මොන ස්ථානේද? මේ අපි දන්න මොන ස්ථානේද? එක ස්ථානය. හරිද? මේ මොන ස්ථානේද? මේක අපි දන්න 10 ස්ථානය. ඉතින් අපිට මෙහෙම දාත හැකිනේ. මේ දෙන්නට දාත හැකි විදිහ 10යි 1යි. දැන් සමහර අය මෙතනට සංඛ්‍යාව දාලා තිබ්බා. සංඛ්‍යාව එතනට දාන්නේ නැහැ. මේ තියෙන 10 ස්ථානය, මේ තියෙන එක ස්ථානය. මේ තියෙන මොන ස්ථානයද? දශමයි එක්ක ඕගොල්ලන්ට දාන්න පුළුවන් පුතේ මෙතන 0.1 කියලා. හරි? නැත්තම් දාන්න පුළුවන් කොහොමද? 10න් පංගුවක් විදිහට දාන්න පුළුවන්. 10න් 1යි. හරිද? එහෙනම් නැත්තම් 0.1. ඊළඟට මෙතන දාන්න පුළුවන් කොහොමද ඔයගොල්ලන්ට? 0.01 කියලා දාන්න පුළුවන්. එහෙමත් නැත්තම් උදාහරණ දාන්න පුළුවන්. මෙයා කියන්නේ කීයද? 100න් 1යි කියලා. 100න් 1. මෙතන එහෙනම් 10 ස්ථානෙට එන්න ඕනේ 1යි. 1 ස්ථානෙට එන්න ඕනේ 5ක්. 1යි 2යි 3යි 4යි 5යි. දශම 1ට එන්න ඕනේ 4ක්. 1යි 2යි 3යි 4යි. 100න් පංගු වලට එන්න ඕනේ 2ක්. ඔන්න ඔය විදිහට දිනනවා නම් හරි දාගන්න. මෙතන යට තියෙන එකක් හරි වැරදි නම් සම්පූර්ණ ගන්නටම වැරදි දාන්න. එක්කෝ එහෙම තියෙන මේවා වැරදි හදා ගන්න. මෙහෙම තියෙන්න පුළුවන් නැත්නම් කවුරු හරි මෙතන 0.1යි මෙතන 0.01 කියලා ලියලා තියෙනවා නම් හරි. වෙන වෙන මොනවා හරි ලියලා තියෙනවා නම් වැරදි. හරි. ඒකත් හරි. මෙතන කවුරු හරි පළමු දශම ස්ථානය, දෙවන දශම ස්ථානය, එක ස්ථානය, දස ස්ථානය කියලා ලියලා තියෙනවා නම් ඒත් හරි දාන්න. ඒකටත් හරි දෙන්න පුළුවන්. හරි. වචනෙන් එහෙමලා තියෙනවා නම් වෙන ඒවා තියෙනවා නම් වැරදි. 30න් වැරදි දාන්න පුතේ. ඉලක්කමනේ ලියලා තිබ්බේ 20ත් 50ත් අතර ඇති වර්ග සංඛ්‍යා දෙකක්. දැන් මොනවද මේ වර්ග සංඛ්‍යා කියන්නේ? වර්ග සංඛ්‍යා පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. වර්ග සංඛ්‍යා හැදෙන්නේ කොහොමද පුතේ? යම් සංඛ්‍යාවක් එයාගෙන්ම ගුණ වුණාම හැදෙන එකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? වර්ග සංඛ්‍යාවක් කියලා නේද? මෙන්න මෙහෙම. අපි නැත්තම් කියවල සමචතුරස්‍ර සංඛ්‍යා කියලාත් අපි කිව්වේ. සමචතුරස්‍ර විදියට හදන්න පුළුවන් ඇයි තමයි අපි ওই වර්ග සංඛ්‍යා කියලා කිව්වේ. මෙන්න මෙහෙම. දැන් පළවෙනි වර්ග සංඛ්‍යාව පුතේ එක් වරක් එක එකයි. දෙවෙනි වර්ග සංඛ්‍යාව දෙවරක් දෙක හතරයි. තුන්වෙනි වර්ග සංඛ්‍යාව නම් 3 ගුණ කරනවා 3ෙන් 9යි. හරිද? හතරවෙනි වර්ග සංඛ්‍යාව නම් 4 ගුණ කරනවා 4ෙන් 16යි. පස්වෙනි වර්ග සංඛ්‍යාව නම් 5 ගුණ කරනවා 5ෙන් 25යි. නේද? හයවෙනි වර්ග සංඛ්‍යාව නම් 6 ගුණ කරනවා 6ෙන් 36යි. හත්වෙනි වර්ග සංඛ්‍යාව නම් 7 ගුණ කරනවා 7ෙන් 49. නේද? අටවෙනි වර්ග සංඛ්‍යාව නම් 8 ගුණ කරනවා 8ෙන් 64යි. නේද? නවවෙනි වර්ග සංඛ්‍යාව නම් 9 ගුණ කරනවා 9ෙන් 81යි. කොහොමද යන්නේ? එහෙනම් මොනවද? අපි මෙතන අහන්නේ 20ත් 50ත් අතර ඇති වර්ග සංඛ්‍යා දෙකක්. 20ත් 50ත් අතර තියෙන වර්ග සංඛ්‍යා මොනවද පුතේ? එහෙනම් 20ත් 50ත් අතරනේ. මෙන්න මේ ටික නේද දෙන්න ඕනේ. ඔය තුනෙන් දෙකක් ලියලා තියෙනවනම්. හරි. 25යි 36යි 49යි තමයි එන්න පුළුවන්. ඔය වගේ එකක් ලියලා තියෙනවා නම් උත්තරය 1යි. ලකුණු 1යි කියලා දාගන්න. දෙකක් තියෙනවා නම් හරියට හරියක් දාගන්න. නැත්නම් 1යි කියලා දාගන්න. දෙකෙන් එකක් අතර නැත්නම් ලකුණු බිඳුවයි. දී ඇති සංඛ්‍යා රේඛාවේ A හා B මගින් දක්වා ඇති ලක්ෂ්‍ය අතර ඇති සියලුම නිකිල ලියා දක්වන්න. යම් කිසි දෙන්නෙක් අතර තියෙන සියලුම මොනවද නිකිල කියන්නේ? නිකිල කියන්නේ මොනවද? මොනවද නිකිල කියන්නේ? දැන් මතක තියෙනවනේ අපි කරලා ඉවරයි. තව ටිකක් විස්තර කරලා ගුවොත්. බිඳුව කියන්නේ නිකිලයක්ද නැද්ද? බිඳුව නිකිලයක් වෙනවද නැද්ද? බිඳුව නිකිලයක්ද නැද්ද? කියන්න බලන්න කට්ටිය ඔන්ලයින් අය කියන්න බලන්න. බිඳුව නිකිලයක්ද නැද්ද උදේ? ඔව්ද නැද්ද? ඈ
කියන්නේ මතක කරන්න බෑ දැන්. මේක කතා කරලා තියෙන බිඳුව නිකිලයක්ද නැද්ද? මොකද කියන්නේ? ගිහෙන් ශේෂාදි බිඳුව නිකිලයක්ද නැද්ද පුතේ? හ්ම් මොකක් කට්ටිය? බිඳුව නිකිලයක්. මොනවද අපි නිකිල කියලා කිව්වේ පුතේ? සියලුම ඍණ සංඛ්‍යාත් සියලුම ධන සංඛ්‍යාත් ධන මොනවද හැබැයි? ධන ඍණ මොනවද? පූර්ණ සංඛ්‍යා. ඒ කියන්නේ මේ වගේ තව දශම කොටස් කෑලි තියෙන්න බෑ. සම්පූර්ණ ඉලක්ක. සියලුම ඍණ සංඛ්‍යාත් සියලුම ධන පූර්ණ සංඛ්‍යාත් සියලුම ඍණ පූර්ණ සංඛ්‍යා සහ සියලුම ධන පූර්ණ සංඛ්‍යා බිඳුවද ඇතුළත්ව කියලා තමයි මම ඔබ කියලා දුන්නා. හරි බිඳුවද ඇතුළත්ව අපි ඔබ ගත්තොත් ඕවට කියන මොනවා කියලාද පුතේ? මේවට තමයි අපි කියන්නේ මොනවද? නිකිල සංඛ්‍යා කියලා. නිකිල කියලා කියන්නේ. හරිද? එහෙනම් නිකිල දැන් ලියන්නලු මෙන්න මේ දෙන්න අතර තියෙන සියලුම ඒවා. ඒ දෙන්න අතර තියෙන සියලුම නිකිල සංඛ්‍යා තමයි කවුද? ඍණ 2යි, ඍණ 1යි, බිඳුවයි 1යි. නේ? මේ මාර්ක් කරලා තියෙන සංඛ්‍යා දෙක අතර මැද්ද තියෙන සියලුම නිකිල කියන්නේ ඔන්න ඔය ටික. ඔය ටික ඔක්කොම තියෙනවා නම් හරි දාන්න නැත්නම් වැරදි. බලන්න ශේෂාධිකෙත් පුතේ පේපර් එකේ වැරදි තියෙනව නේද? අර ලීටර් මිලිලීටර් වලින් තිබුණේ ලීටර් වලින් දක්වන්න කියලා තියෙන්නේ. ත්‍රිකෝණ සංඛ්‍යාවෙත් වැරදි තියෙනවා. මේ ඔයගොල්ලන්ගේ පේපර්සුත් බලන ගමන් ඔය කියන්නේ ඔක්කොම. එතකොට ඔයගොල්ලෝ හරියට වැරදි තේරුම් ගන්නවා. දැන් මෙහෙමයි. ඔය කාටවත් ගණන් හදන්න බැරි හින්දා වැරදිලා නෙමෙයි දැන් ඔය තියෙන්නේ. එහෙනම් ඇයි වරද්දලා තියෙන්නේ? වරදින ඒවායි වරද්දලා තින්නේ. කලබල වෙන්නේ. දැන් පේපර් එක කරද්දි හැමෝම කියන්නේ පැයකමාරකින් විතර කරලා ඉවරයි නේ. පැයකමාරෙන්නේ පැයකින් විතර පේපර් එක කරලා ඉවරයි. ඒතර පේපර් එකට පැය දෙකක් දෙන්නේ. පැය දෙකක් දෙන්නේ පුතේ හිමීට වෙලාව අරගෙන ඕගොල්ලන්ට කරන්න. එහෙම නැත්තම් කරලා ඉවර නම් නැවත බලන්න. හරි? දැන් ඔයාලා කරන්නේ නැත්තේ ඒවා තමයි. ඒතකොට ඒවා තමයි මේ වැරදිලා තියෙන්නේ. එහෙම මෙහෙම වැරදි වෙන මිස්ටේක් වෙන්නේ. හරි පේපර් එක කරන් යනකොට කරන් ගිහිල්ලා කරලා ඉවර නම් නැවත සැරයක් ආයි ගානෙන් ගානට බලන්න. මේ කරලා තියෙන දේ හරිද කියලා. ඔගොල්ලෝ එවනේ අපි කරලා ඉවරයි අපි කරොත් ආයෙත් වරදින්නේ අපි කරොත් හරි තමයි. නේ? ආයෙ වරදිනොත් ඒකට තමයි වරදින්නේ. අපිට වරදින්න විදිහක් නැහැ. හරි? මොනවා වැරදි හදා ගන්න ඕනේ දැන් ඉස්සරහට යනකොට. A මගින් දක්වා A හා B මගින් දක්වා ඇති කෝණ විශාලත්වය අනුව කුමන වර්ගයේ කෝණ වේද කියලා අහනවා. කුමන වර්ගයේද? උදේ ඔන්ලයින් එකට මීටින් එකේ එන්න යාපහු වෙන්නේ නැහැ. මොනවද අපි ඉගෙන ගත්ත කෝණ වර්ග පහ. මතකයි කවුද? ආ ආ හරිද? බලමු දැන් නැවත ආයිතරයක් ඔන්න ඔක්කොම ටික මතක් කරලා දෙන්නම්. මොකද මේ අවසාන chance එක. දැන් මේ තරම් එන්ටය ඉල්ලු සාටේකි හොඳ ඔන්ට හරිද? අපි ඉගෙන ගත්ත පුතේ ඉස්සෙල්ලාම මොකද්ද අපි ඉගෙන ගත්ත කෝණය? ඍජු කෝණය නේ. මෙන්න මේ එල් අකුර හැඩයට වගේ තියෙන කෝණයට අපි කිව්ව මොන කෝණය කියලාද? ඍජු කෝණය. ඊට පස්සේ ඍජු කෝණයට වඩා කුඩා කෝණවලට අපි කිව්ව මොන කෝණ කියලාද? සුළු කෝණ කියලා. නේද? සුළු කෝණ කියලා. ඊට පස්සේ ඔය සුළු කෝණයට දැන් මෙන්න මේ තියෙන ඍජු කෝණයට වඩා විශාල වෙන කෝණ වලට අපි කිව්වා මහා කෝණ. නිකන් විශාල කියන්නේ මහා ගොඩාක් වගේ මහාය. එහෙනම් ඒක මහා කෝණ. ඊළඟට හරියටම ඔන්න ඍජු කෝණ දෙකකින් හැදෙනා වගේ කෝණයට අපි කිව්ව මොන කෝණය කියලාද? සරල කෝණය කියලා. මෙන්න මේ සරල කෝණයටත් වඩා විශාල කෝණ වලට අපි කිව්වා කවුරු කියලාද? පරාවර්ත කෝණ කියලා. මම හිතනවා ඔය දැන් හැමෝටම මතක ඇති කියලා. මොකද ඔය අපි පළවෙනි වාරේ අට ටික කරලා ආයෙ රිවිෂන් එකකුත් කරලානේ පේපර්ස් උත් කරලා ඔක්කොම කරානේ. දැන් ආයෙත් මේ තුන්වෙනි වාරෙදිත් ඔන්න මතක් කරා. එහෙනම් මෙතන A කියන්නේ මොන කෝණයක්ද පුතේ?
ඒ කියන්නේ බලන්න අංශක අණුවට වැඩි අඩු කෝණයක් තියෙන්නේ. සෝරි ඒ නැත්නම් ඍජු කෝණයට වඩා කුඩා එකක්. එහෙනම් මෙයා පුතේ සුළු කෝණයක් වෙනවා නේද? B කියලා කියන්නේ මොන කෝණයක්ද? එතකොට බලන්න මේ පොඩ්ඩක් නිකන් ලොකුවට වෙලා තියෙන්නේ නේ. ලොකු කෝණයක් තියෙන්නේ. එහෙනම් පුතේ යා මොන කෝණයක් වෙනවද? මහා කෝණයක් වෙනවා. මහා කෝණය. දෙකම හරිනම් හරි දාගන්න නැත්නම් වැරදි ආ. රූපේ දී ඇති රූපේ තුනෙන් එකක් අඳුරු කර දක්වන්න. හරි තුනෙන් එකක් අඳුරු කරන්න කියලා පුතේ කෑලි කීයකට කපලා තියනවද? 1යි 2යි 3යි 4යි 5යි කෑලි 6කට කපලා දීලා තියෙනවා. මේ මාර ප්‍රශ්නේනේ. කෑලි 6කට කපලා දීලා තුනකින් එකක් පාට කරන්න. දැන් පොඩි කාලේ නම් ඔයගොල්ලෝ දන්නවා නේද? ඔයගලන්ට හරියටම තුනෙන් එකක් පාට කරන්න කියලා දෙන්නේ තුනෙන් එකක් මේ වෙන් කළා කෑලි තුනකට වෙන් කළා තියෙන රූපයක් තමයි. නේ? මෙන්න මේ වගේ ගානකදී ඔයගොල්ලෝ මතක තියාගන්න පුතේ පුතාලට දීලා තියෙන්නේ තුනෙන් එකයි. හැබැයි මේක කොටස් 6කට බෙදලා. මෙන්න මේ හරය ඔයගලන්ට පුළුවන් 6 කරගන්න. මොකක් කරොත්? මෙයාට තුල්ල භාගයක් ලියලා අන්න හරිය. මෙයාට තුල්ල භාගයක් කියන්නේ මේ තුන දෙකෙන් ගුණ කරොත් අපිට පුළුවන් 6 කරගන්න. එහෙනම් ඒ කියන්නේ තුල්ල භාගයක් ලියලා තමයි අපිට මේකේ පාට කරන්න වෙන ගාන හොයාගන්න වෙන්නේ. අපිට උඩත් එතකොට කීයෙන් ගුණ කරන්න වෙනවද? දෙකෙන්. තුල්ල භාගය කියන්නේ අපි හරයලා එකම සංඛ්‍යාවෙන් ගුණ කරන්නේ නේද? එහෙනම් 1 වරක් 2 2යි. ඒ කියන්නේ මේකෙන් කොටස් කීයක් ඔයගොල්ලෝ පාට කරන්න ඕනේද? 6න් 2ක් පාට කරන්න ඕනේ. මේකට මම පොඩි දෙයක් කියන්නම්. දැන් විභාගෙදී ඔකට පාට පැන්සල් අරන් ගිහිල්ලා එක කොටුවක් එක පාටකින් පාට කරලා අනිත් එක තව පාටකින් පාට කරලා ඔකේ මල් වැලක් ඇඳලා වල්ලෙක් ඇඳලා මූසෙක් ඇඳලා ඒ වගේ හැඩ දදා ඉන්න පුළුවන්ද? නෑ බෑ. එම හැඩ දදා ඉන්න එපා පුතේ. ඒ වගේ වෙලාව අපරාධයි. හරිද? මේක කෙලිම ඔන්නෝම කඩිරි ටිකක් ගහලා මාක් කරලා දාන්න. එහෙම නැත්නම් සමහර අය පැන්සල් ගෙවෙනකන් ලස්සනට මේක ඕම මේ හොඳට ලස්සනට පාට කරනවා. එහෙම කර කර ඉන්න ඕනේද? අපරාධ වෙලාව ඈ. ඒ වගේ වැඩ කරන්න එපා. මම දැක්කේ නම් නෑ කවුරුත් එහෙම කරලා තියෙනවා. හරි? ඒ වගේව කරන්න එපා. අත්හැරලා ඉපද. මතක නෑ පළතුරු. හරි? අපරාධ වෙලාව. හරි. මොකද වැඩිපුර ලකුණු දෙන්නේ නැහැ නේද? එහෙනම් ඔය වැඩිපුර ලකුණු දෙනවා නේද? ඔතන කැටේනොත් ඇඳලා, පුසොත් ඇඳලා, බල්ලොත් ඇඳලා, ගසුත් ඇඳලා, ගෙවලුත් ඇඳලා ඔක්කොම ඇඳගන්න ප්‍රශ්නයක් නැහැ. එහෙම හම්බ වෙනවා නේද? ලකුණු 100ම හම්බ වෙනවා නම් පෑ දෙකම අරගෙන ඒක කරාට කමන්නේ නැහැ. එහෙම හම්බෙන්නේ නැහැ. හොඳේ. ඕකේ බලන්න පාට කරලා තියනවාද කියලා විතරයි. පන්තියේ අද දින පැමිණි සිසුන් ගණන ආසන්න 10ට වැටයූ විට 40ක් විය. අද දින පැමිණි සිසුන් ගණනේ උපරිම හා අවම අගය ලියා දක්වන්න. මම ඕක ලියන හොයන විදිය ඔයගලන්ට කියලා දුන්නා. 40ට වැටෙන සියලු සංඛ්‍යා ටික ලිව්වොත් කොහමද? 40 ඉඳලා දෙපැත්තට ඔයගලන්ට පුළුවන් පුතේ ලියා ගන්න 40ට වැටෙන සියලු සංඛ්‍යා ටික. එහෙනම් අපි හිතමු මෙහෙම ඔන්න දැන් 40 තියෙනවා. ඔන්න 40 තියෙනවා. 40ට අඩුවෙන් 40ට වැටෙන සංඛ්‍යාව තමයි මොනවද? අඩුවෙන් තියෙන අපි මේ යටින් ගමුකෝ. යටින් තියෙනවා 40ට අඩුවෙන් 40ට වැටෙන්නේ කවුද? 39. ඊළඟට 38 37 36 35 34 වැටෙනවද? නෑ. මෙන්න මේ 35 ඉඳලා තමයි කාටද වැටෙන්න ගන්න 40ට වැටෙන්න ගන්න. නේද? ඊළඟට 40ට වැඩි 40ට වැටෙන සංඛ්‍යා 41 42 43 44 45 වෙච්ච ගමන් එයා වැටෙන්නේ වැඩි 10 ගුණාකාරය කියන්නේ 50ට. එහෙනම් පුතේ මේ පන්තියේ ඉන්න පුළුවන් වැඩිම සහ අඩුම ළමයි ගාන කීයද? වැඩිම ළමයි ගාන නම් 44යි. අඩුම ළමයි ගාන නම් 35යි. අඩුම ගාන නම් 35යි. නේද? එහෙනම් උපරිමහා අවමගය ලියා දක්වන්න කියන්නේ. උපරිමගය තමයි එහෙනම් 44යි. අවමගය නම් 35යි. එකක් හරිනම් එක ලකුණයි කියලා දාගන්න. දෙකම හරිනම් හරියක් දාගන්න. එකක්වත් හරි නැත්නම් වැරදි දාගන්න. P අණු ඉරට්ට සංඛ්‍යාවකි. P එක ස්ථානයේ ඉලක්කම සඳහා තිබිය හැකි සියලුම සංඛ්‍යා ලියා දක්වන්න. මොනවද තියෙන්න පුළුවන් සියලුම සංඛ්‍යා පොතේ? අපි ඉගෙන ගත්තා ඉරට්ට සංඛ්‍යාවක් අඳුර ගන්න නම් නේද? ඒක එක ස්ථානයේ තියෙන්න ඕන ඉලක්කම් තමයි කවුද? 0 2 4 6 8. තිබිය හැකි සියලුම සංඛ්‍යා ලියන්න කියලානේ කියන්නේ. ඒ හින්දා සංඛ්‍යා ඔය ටික ඔක්කොම තියෙනවා නම් ලකුණු 2යි. භාගෙට ඉල්ලලා තියෙනවා නම් කෙලිම වැරදි දාගන්න. පොඩි දාගෙන ඉඳලා ඕගොල්ලෝ හරියට හදන්න ඕනේ. භාගෙට තිබ්බොත් ලකුණු නැහැ. බායිදී. බිඳුව නැත්තම් වැරදි. එක ලකුණක්වත් දෙන්නේ නැහැ. එහෙම තමයි. මම පේපර්ස් බලන්නේ එහෙම. ඔයගලන් පුරුදු කරන්න ඕනේ ඒ විදිහට නැත්තම් බෑ.
පොඩිවත් වැරදි කරන්න එපා පුතේ අපරාධේ. ඒ හින්දා. හරි. සියලුම සංඛ්‍යා කියලා කියන්නේ ඔක්කොම එන්නු. හරිද? දැන් ඔහොම කරාම ඔයගොල්ලෝ ඔය වැරදි ආයි කරන්නේ නැහැ. ඒකයි. ආයෙත් ඔයගොල්ලෝ මේ වගේ ගානක් ආවත් උදාලා බලනවා. හරි පරිස්සමෙන් බලනවා. සියලුම සංඛ්‍යා කියන්නේ ඔක්කොම ලියන්න ඕන. නැත්නම් ඔය ලකුණු දෙන්නේ නැහැ. හරි. ඔක දැන් ඔහොම කරේ නැත්නම් වෙන්නේ ඔක එච්චර ගානක් යන්නේ එහෙන කවන්නේ එකක් හරි හම්බෙනවනේ කියලා පාඩු ඉන්නවා. ඒකෙන්ද ඔක්කොම තියෙනවා නම් ලකුණු හරියක් දාගන්න. එකක් හරි අඩුයි නම් වැරදි. හරි. 1:3 අනුපාතයට තුල්‍ය අනුපාත දෙකක් ලියන්න. තුල්‍ය අනුපාතයක් කියන්නේ මොකද උදේ? මේ අනුපාතයේ තියෙන ඉලක්කම් දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරනවානේ. මම දෙකෙන් ගුණ කරොත් එන්නේ 2ට 6යි නේද? මෙයා දෙකෙන් ගුණ කරාම 2යි, මෙයා දෙකෙන් ගුණ කරාම 6යි. ඊළඟට 3ෙන් ගුණ කරොත් 1 3ෙන් ගුණ කරොත් පුතේ 3යි, 3 3ෙන් ගුණ කරොත් 9යි. නේද? හරි. පියල් ළඟ රුපියල් M ප්‍රමාණයක් ඇති අතර එයින් රුපියල් 30ක් නංගිට දුන් විට දැන් ඔහු අත ඉතිරි මුදල සඳහා වීජීය ප්‍රකාශනයක් ලියා දක්වන්න. මොකද්ද කරන්න ඕන පුතේ? පියල්ගේ අතේ තිබ්බලු M කියලා මුදලක්. එහෙනම් මෙයා මේකෙන් 30ක් නංගිට දෙනවා. එතකොට එයාගේ අතේ තිබ්බ මුදලෙන් 30ක් මොනව වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ නේද? එයාගේ අතේ තිබ්බ මුදලෙන් 30ක් අඩු වෙන්න ඕනේ. එහෙනම් එයාගේ අතේ ඉතිරි මුදල සඳහා වීජ්‍ය ප්‍රකාශනය එතකොට M අඩු කිරීම 30 කියන එක. නේ? M අඩු කිරීම 30. පහත දක්වා ඇති එක් එක් ඒවාහි අවුල නැහැ. ඔක රුපියල් දාන්න එපා. ඒකත් මම කියනවා දැන් රුපියල් දාලා තියෙනව නම් කමක් නැහැ. මොකද මේ ඔක මේවා සම්බන්ධ ගානකින් නමුත් පුතේ වීජ්‍ය ප්‍රකාශන ලියදී ඒකක දැමීම අවශ්‍ය නෑ. මම ඒක දැකලා දිනවා කට්ටිය එහෙම දානවා ඒකක දාන්න එපා. ආව්. කවුද ශේෂාධිකෙන් දාලා දිනකොට රුපියල් දාන්න ඕනේ නෑ. හරි දැනට කමන්නේ දැන් ඕකට හරි දාගන්න. මොකද ඒකට වැරදි කියන්නේ ඒක ඒකකයක් නේ. නමුත් වීජ්‍ය ප්‍රකාශන වලදී අපි ඒකක පාවිච්චි කරන්නේ නෑ. මෙතනින් එහාට ඒ වරද කරන්න එපා. හරි වීජ්‍ය ප්‍රකාශනයක් කෙලින්ම සංකේත හා ඉලක්කම් වලින් විතරයි දක්වන්නේ. පැහැදිලිනේ? හරිද? ඒක ඕනේ නැහැ. ඒක ඇත්තට මම මෙතන ගන්න අවශ්‍යයි. දැන් කපලා දාන්න ඒක ඕනේ නැහැ. පහත දක්වා ඇති එක් එක් ඒවාහි දිග සඳහා නොගැලපෙන මිනුම් තෝරා යටින් ඉරක් අදින්න. හොඳින් වැඩුණු අබ ගසක උස හොඳින් වැඩුණු අබ ගහක් පුතේ සෙන්ටිමීටර 8.5ක් වෙන්න පුළුවන්ද? බෑ. නේද? නොගැලපෙන මිනුම් තෝරානේ ඔන්න බලන්න. දැන් කට්ටිය ගහලා ඇති ගැලපෙන මිනුම් යටින්. ඒකට කෙලින්ම මේ ප්‍රශ්නේ වැරදි. මේ ප්‍රශ්න හරියට කියවන්න කියන්නේ අන්නේ ඒකයි. නොගැලපෙන මිනුම් තෝරා යටින් ඉරක් අදින්නේ නම් නොගැලපෙන මිනුම තමයි මෙන්න මෙයා. එයා නොගැලපෙන එක. පැන්සලක දිග සෙන්ටිමීටර 18යි. 0.5යි. වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ. දිග පැන්සල් තියෙනවනේ. දිග පැන්සල් තියෙනවනේ. හිතන්නේ දිග පැන්සල් නම් තියෙනවා. නගර දෙකක් අතර දුර කිලෝමීටර 5.8ක් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පොතක ඝනකම බලන්න ඒකකයේ හරිද? එතන පුතේ පොතක ඝනකම කවදාවත් මෙන්න මේ ඒකකයේ හොඳට බලන්න මිලිමීටර් නෙමෙයි. දැන් ඕගොල්ලෝ කලබලයට වගේ ඔය එම් තිබ්බම මේක මිලිමීටර්නේ වෙන්න පුළුවන් නේ කියලා පටස් ගාලා හිතනවා. හොඳට බලන්න මේ කල්පනාවෙන් ගණන් හදනවා කියන්නේ කල්පනාවෙන් කරන්න ඕන දෙයක්. පොතක ඝනකමක් පුතේ මීටර් 25ක් වෙන්න බෑ. ඉතින් මීටර් 25ක් වුණොත් එහෙම පොත තිබ්බම ඔයත් ඇහිලා. හරි? ඒක එහෙනම් නොගැලපෙන මිනුමක් වෙනවා නේද? වෙලෙන් දෙකින් නෙමෙයි වෙලෙන් දෙකක් වෙලෙන් දෙක් එළවලු කිලෝග්‍රෑම් 28යි 200 ග්‍රෑම් 250ක ප්‍රමාණයක් තම වෙළඳසැලට ගෙන එන ලද අතර දවස අවසානයේ එළවලු කිලෝග්‍රෑම් 8යි 750 ග්‍රෑම් 750ක ප්‍රමාණයක් ඉතිරිව පැවතුනි නම් එදින අලෙවි කළ එළවලු ස්කන්ධය සොයන්නේ එහෙනම් එයා ගෙනාපු එකෙන් දැනට ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය අඩු කරා නම් අපිට හොයාගන්න පුළුවන් කවුද? විකුණපු ප්‍රමාණයනේ. එහෙනම් අපි අඩු කරමු බලන්න. කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් අතර අඩු කිරීමක් තමයි යන්නේ. එහෙනම් කිලෝග්‍රෑම් 28යි ග්‍රෑම් 250ෙන් අඩු කරන්න ඕනේ කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 750. උදේ මං කිව්වා ඔයගොල්ලන්ට මේ ස්කන්ධය අඩු කිරීම වලදී අමුතු දේවල් කතා නැහැ. කරන සාමාන්‍ය අඩු කිරීමමයි කරන්න තියෙන්නේ. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 5න් 5ක් බිඳුවයි 2න් 7ක් බෑ. මෙතනින් ගන්න මෙතන එතකොට 7යි උදේ 12න් 7ක් ගියාම 5යි. 7න් 8ක් අඩු කරන්න බෑ. එහෙනම් මෙතන එතකොට 1යි මෙතන ඉල්ල ගන්න 17න් 8ක් ගියාම 9යි. මෙතන තියෙනවා කීයද? මෙතන ඉතුරු 1යි. නේ?
එහෙනම් කිලෝ 19යි ග්‍රෑම් 500ක් අලෙවි කරලා කියනවා. මෙතනත් එක උත්තරයයි නම් හරි මේ කලින් එකේ එක උත්තරයයි හරි නම් එක ලකුණයි. හරි දෙකම හරි නම් හරියක් දාගන්න. 81 යන සංඛ්‍යාව මෙන්න මේක ගිය සතියේ කලින් සතියේ කරේ නේ මේ ළඟදිමයි කරේ. 81 කියන සංඛ්‍යාව 3 බලයක් විදිහටයි 9 බලයක් විදිහටයි ලියන්න. කොහොමද කරන්නේ? මම ඔයාලට කිව්වා යම් සංඛ්‍යාවක් දීලා පුතේ එයාව තවත් සංඛ්‍යාවක විදිහට ලියන්න කියනවා නම් හරි අපි කොහොමද කරන්නේ? ආ කවුද 81 81 තුනේ බලයක් විදිහට ලියන්න කියනවා නම් පල්ලෙහාට බෙදන් යන්න තුනෙන් නේ. ඕකනේ මං තුනෙන් බෙදන් යන්න. 8ට 3 ආවතේ 2යි 3 අරක් 2 6යි. එතකොට තව ඉතුරු වෙනවා කියන්නේ දෙකක්. ඒ දෙක මෙතනින් දාලා හිතන්න 21ට 3 ඒවා 7යි. දැන් ආයි බෙදන්න තුනෙන්. තුනෙන්ම විතරයි බෙදන් යන්නේ. 27 තුනෙන් බෙදුවම පුතේ 9යි. 9 බෙදන්න තුනෙන් 3යි. නැවත 3 බෙදන්න තුනෙන් 1යි. අවසානයේ ඔන්න ඔය විදිහට 1 වෙනකම් බෙදන්න. දැන් බලන්න තුනේවා කීයක් ගුණ වෙනවද ඔක ඇවිල්ලා තියෙන්නේ? 1යි 2යි 3යි 4යි. එහෙනම් මෙයාව ලියන්න පුළුවන් 3 4 වෙනි බලය කියලා. 81 එතකොට ලියන්න පුළුවන් 3 බලයක් විදිහට නම් කීයයි කියලාද? 3 4 වෙනි බලයක්. 9 බලයක් විදිහට ලියන්න නම් එහෙනම් 9 බලයක් විදිහට ලියන්න නම් 9ෙන් බෙදාගෙන යන්න ඕනේ. නේද? 81 බෙදන්න 9ෙන්. 9ෙන් බෙදුවම 9යි නැවත 9 බෙදන්න 9ෙන් 1යි. එහෙනම් එයා 9 2යි 9 වර්ගය එහෙම නැත්නම් 9 දෙවෙනි බලය කියලා අපිට කියන්න පුළුවන්. හරි. එහෙනම් 9 දෙවෙනි බලය. හරි. දැන් ගට්ටිය ගණන් කරන්න බලන්න. සම්පූර්ණ හරි දාපුවට ලකුණු 2යි. ඒ ටික ඉස්සෙල්ලා ගණන් කරලා දෙකෙන් ගුණ කරලා. ඊට පස්සේ අර තනි ලකුණු දාපු ටික ගණන් කරන්න. ගණන් කරලා ඔක්කොම එකතු කරලා කීයද කියලා බලන්න. බොරු කිව්වට දැන් නෑ. හැමෝගෙම පේපර්ස් මං ගාව තියෙනවා. දෙක දෙක. හරියක් දැන් මම කිව්ව සම්පූර්ණ හරි දාන්න කියලා හරියකට ලකුණු 2යි. හරිය දැම්ම නම් 2යි. එහෙම නැතුව කියන ඒවාට 1යි වැරදි ඒවාට 0යි. ඔව් 40ෙන් දාන්න. මෙතන ඉස්සරහින් දාගන්න 40ෙන් කීයද කියලා. මෙන්න මේ උඩින්ම නෙමෙයි මෙන්න මෙතන යටින් මේ පළවෙනි කොටස කියලා තියෙන්නේ. මෙතනින් දාන්න උදේ 40ෙන් කීයද කියලා. 40ෙන් කීයද කියලා දාන්න. මට නම් 40ෙන් වැදගත්. හරි. කියන්න බලන්න කට්ටිය කීයද කියලා. ඒසාදී ඉස්සෙකයි සර්. කීයද පුතේ? 32යි. 32යි. ඕ. හොඳයි. බරबर कोण आपण पाचला झाली नाही तू रेडी दोन ठीक है අපුණනේ ඊළඟට ස්කන්ධය යනු කුමක්ද? ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? යම් ද්‍රව්‍යයක බර. මේ වෙලෙලා තියෙනවා නම් හරි. ස්කන්ධය මැනීම සඳහා බහුලවම භාවිතා වන එකක වර්ග දෙකක්. කිලෝග්‍රෑම් යටිනුත් දීලා තියෙනවා. හරි. ග්‍රෑම් කිලෝග්‍රෑම්. ස්කන්ධය මැනීම සඳහා භාවිත කරන ලබන ග්‍රෑම් හා කිලෝග්‍රෑම් අතර සම්බන්ධය ලියා දක්වන්න. මොකද්ද පුතේ සම්බන්ධය?
කිලෝග්‍රෑම් එකක් කියලා කියන්නේ ග්‍රෑම් කීයද? ග්‍රෑම් 1000යි. ග්‍රෑම් 1000යි නේ. ඔක ලකුණු වෙන්න ඕන විදිහ ඔයගොල්ලන්ට කියලා තියනවද නෑ නේද? ඊළඟට මෙන්න මේ ස්කන්ධ ගැනීම සඳහා භාවිත වන සම්මත ඒකකය. සම්මත ඒකකය තමයි මොකද්ද? කිලෝග්‍රෑම් නේ. කිලෝග්‍රෑම්. මේක ග්‍රෑම් වලින් දක්වන්නලු කොහොමද පුතේ එතකොට කරන්නේ? අපි දන්නවා කිලෝග්‍රෑම් එකක් ඇතුළේ ඉන්න ග්‍රෑම් කොච්චරද? 1000. එතකොට මෙතන කිලෝග්‍රෑම් 3ක් කියන්නේ ග්‍රෑම් ඔක්කොම කීයක් ඉන්නවද? 3000. ග්‍රෑම් 3000ක් තියෙනවා. ඒ 3000යි මේ 300යි කියන්නේ 3300යි ග්‍රෑම්. මෙතන මේ කිලෝග්‍රෑම් එකක් ඇතුලේ 1000ක් ඉන්නවා. එතකොට ඒ වගේව හතරක්. එහෙනම් ඒ කියන්නේ කීයද? 4000යි. තව පහකුයි. ඒ කියන්නේ එන පුතේ 4005යි. ග්‍රෑම් 4005යි. හරිද? ඊළඟට බලන්න මේක එකතු කිරීම අඩු කිරීම තියෙන ඒවා සාමාන්‍ය විදිහටමයි කරන්නේ. 0.5යි 5යි 5යි 7යි 12න් 2යි පුතේ එකක් ඉතිරි. 3යි 1යි 4යි 4යි 8යි 5යි 2යි 7යි. 5යි 0යි 5යි sorry මේ 5න් බිඳුවක් අඩු කරන්න බෑ පුතේ. ඒතර අඩු කරන්න කියන්නේ කොහොමද පුකුත් අඩු වෙන්නේ නැහැ 5මයි. 2කින් 7ක් අඩු කරන්න බෑ. මෙතනින් ගන්නවා. එතකොට මෙතන 2යි මෙතන 12න් 7ක් ගියාම 5යි. මෙතන 2කින් 8ක් අඩු කරන්න බෑ. එතකොට මෙතනින් ඉල්ල ගන්නවා පුතේ 12න් 8ක් අඩු කරාම 4යි. 6න් 2ක් ගියාම 4යි. හරි. ඕකේ හරි වැරදි දාගන්න. ඔයාලා ලකුණු දෙන්න මේ විදිහට. මේ ප්‍රශ්නෙට ලකුණයි මේකට ලකුණු 2යි මේකට ලකුණු 2යි මේකට 1 ලකුණයි මේකට 1යි මේකට 1යි මේකට 1යි මේකට 1යි ඔය විදිහට දීලා ලකුණු 10න් කීයද කියලා දාන්න. හරි. පළවෙනි එකට 1යි දෙවෙනි එකට ලකුණු 2යි තුන්වෙනි එකට 2යි හතරවෙනි එකට 1යි අනිත් ඔක්කොටම 1 ගන්න. මේක හරිනම් 1යි මේක හරිනම් 1යි මෙයා හරිනම් 1යි මෙයා හරිනම් 1යි දෙකරම 2යි. 10න් කීයද කියලා දාගන්න උතනින් දැන්. මට නම් මෙහෙම මට නම් 10යි. කොහොම දාලා රවුන්ඩ් කරනවා. හරි? ඔයගලන්ට 5යි නම් 5යි කියලා දාලා රවුන්ඩ් කරනවා. ඒ වගේ. පහත දැක්වෙන ප්‍රකාශ සංකේත භාවිතයෙන් ලියා දක්වන්න. සංකේත පාවිච්චි කරලා මේක ලියන්නලු තියෙන්නේ. හරි. 4ට 5ක් එකතු කළ විට 9කි. කොහොමද ලියන්නේ පුතේ? 4 තියෙනවා. මේකට 5ක් එකතු කරාම කීයක් වෙන්න ඕනේද? 9. ඔය විදිහට ලියලා දිනනවා නම් හරි. 8 4ෙන් බෙදූ විට 2කි. මෙහෙම ලියන්න පුළුවන් 8 බෙදීම 4 සමානයි කියන උත්තරේ 2යි. 9 5ෙන් දීර්ඝ බෙදීමට ලියලා තිබ්බොත් වැරදි. සංකේත දාලා ලියන්න කියන්නේ උදේ. ඒක සංකේත 4යි තියෙන්නේ. මොනවාද සංකේත 4? එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම. ඔය සංකේත පාවිච්චි කරලා තමයි ලියන්නේ. හරි? 9 5ෙන් ගුණ කළ විට 45ක්. 9 ගුණ කිරීම 5 45යි. ඔය විදිහට තියනවා නම් හරි දාගන්න. මම ලකුණු දෙන පිළිවෙල අන්තිමට කියන්නම්. දැන්ට හරි වැරදි විතරක් දාගෙන යන්න. ඔහොම තියනවා නම් හරි නැත්නම් වැරදි. එක ඉලක්කමක් හරි වැරදි නම් සමාන නැත්නම් ඒව නැත්නම් ලකුණු අඩු කරන්න. ඉලක්කෙලිම වැරදි. සමාන ලකුණු එහෙම දාලා නැත්නම් ඒත් වැරදි. හරි. පහද දක්වා ඇති ප්‍රකාශ මගින් දැක්වෙන්නේ විචල්යක්ද නියතයක්ද යන්න ලියා දක්වන්න. මොනවද පුතේ මේ විචල්යයි නියතයි කියලා අපි කතා කරේ? විචල්යක් කියලා කියන්නේ මොකක් වෙනවද? එයාගේ අගේ වෙනස් වෙන්න පුළුවන් නේ. දැන් හැම වෙලාවෙම එකම අගේ තියෙන්න ඕනේ නැහැ. අපි හිතමු මෙහෙම දැන් ඔයාලගේ සතියකට නිවසේ පරිභෝජනයට ගන්න හාල් ප්‍රමාණය. මොකද වෙන්නේ? නැත්නම් අපි දිනකට ගන්න ප්‍රමාණය ගමු දැන් අද ගන්න ප්‍රමාණය නෙමෙයි හෙට ගන්න නේ වෙනස් වෙනවා. මොකද දැන් සමහරවිට අපි හිතමු දැන් එක්කෙනෙක් කන ගෙදර කඩෙන් කාලා આવුත් එයා කන්නේ. එතකොට අද ගන්න නෙමෙයි හෙට දියේ නේ. වෙනස් වෙනවානේ. එතකොට අපි හිතමු දැන් මොනවද තව නම් දුමු මොකක් කර එළදෙනෙක්ගෙන් දෝන කිරි ප්‍රමාණය. දැන් හැමදාම එකම ප්‍රමාණය හරියටම එළදෙන දෙනවද? අදත් වාට ලීටර් 5යි මන් දෙන්නේ හෙටත් 5යි. 5ට වැඩි 1.0ක්වත් දෙන්නේ නැහැ කියලා එහෙම හරියටම දෙනවද? නෑ නේද? හරි. ඒක එන්න එන්න දවසින් දවස වෙනස් වෙනවා. එහෙනම් මේ වගේට අපි කියන විචාර. හැබැයි නියත කියන්නේ මොනවද? දැන් සතියේ දින. සතියේ දින කීයද තියෙන්නේ? 7යි.
දැන් මේ සතියේ දින 7ක් තිබිලා ලබන සතිය එනකොට තව දිනයක් වැඩිලා දින 8ක් වෙනවද? නෑ ඊළඟ සතියේ එනකොට දින 10ක් වෙනවද? නෑ. අපි දැන් සතියේ දින 7යි. නේ? ඒක නියතයක්. ඒක වෙනස් වෙන්නේ නෑ කවදාවත්. ඒක එකම වගේමයි තියෙන්නේ. මේවට අපි කිව්වා නියත කියලා. වෙනස් වෙන ඒවාට අපි කිව්වා විචල්යන් කියලා. හරි. සෙන්ටිමීටරයට මිලිමීටර ගණන. නියතයක්. මේක අපි හැමදාම ඉගෙන ගන්නවා මොකද්ද? ඔව් ඉස්සරහට. ඔව්. කොහොමද ලියන්නේ? අංක දාලා ලියලා තියෙන්නේ. එහෙනම් ඔව් හරිද? ඔතන ලියුවට කමක් නැහැ. ඔතන තියෙන උත්තරය හරියට හරි දාන්න. අංක දාලා ඔයගොල්ලෝ වෙනම කොලයක ලියලා තියෙනවා නම් එතන හරි දාගන්න. මේක නියතයක්. ඊළඟට පන්තියක දිනකට පැමිණෙන ළමුන් ගන්න. හැමදාම ළමයි 45ම පන්ති එනවද පුතේ? නෑ, ඉන්නේ නෑ. ඒක දවසින් දවස වෙනස් වෙනවානේ. එහෙනම් එයා විචල්‍යයක්. මීටරයට ඇති සෙන්ටිමීටර ගන්න වෙනස් වෙනවද? දැන් ඔයගොල්ලෝ පහ වසරේදී ඉගෙන ගත්ත මීටරයට සෙන්ටිමීටර 100යි කියලා 6 වසරට ආවම මම කිව්වද ඒක මීටරයට සෙන්ටිමීටර 1000යි කියලා? නෑනේ. නෑ. වෙනස් තුනේ නෑනේ. ඒක නියතයක් එහෙනම්. දෙහි කිලෝග්‍රෑමයට අල්ලන්නේ දෙහි ගෙඩි ගන්න. දැන් දෙහි කිලෝග්‍රෑම් එකට අපි තුමු හැමතිස්සෙම අල්ලන්නේ ගෙඩි 5යි නම්. ඒ දෙහි කිරන මනුස්සයා තරහදියක් තියන් ඉන්න ඕනේ නෑනේ නේ. හා කිලෝ එකයි ගොම ගෙඩි 5ක් දෙනවා. කිලෝ දෙකක් කිලෝ නම් ගෙඩි 10ක් දෙනවා. එහෙම දෙන්න පුළුවන්ද? බෑ. ගෙඩි වල එක එක බර වෙනස්. එතකොට මේ කිලෝග්‍රෑම් එකට අල්ලන දෙහි ගෙඩි ගන්න වෙනස් වෙනවා. එහෙනම් එයා විචල්‍යයක් වෙනවා. හරි. මෙතන 3යි 4යි 7යි මේ එකකට එක ලකුණ ගානේ දෙමුවා එකකට එක ලකුණ ගානේ දෙන්නේ බලමු අවසානට අපි ලදමු මෙතන a සමානයි 3 වෙන විට මෙන්න මෙයාගේ අගය සොයන්න පුතේ a කියන්නේ මොකක්ද a වෙනුවට මේ තියෙන 3 දාන්න කියලා කියන්නේ නේ ඊළඟ මෙතන තියෙන්නේ a එකතු කිරීම 11 එහෙනම් a වෙනුවට දානවා 3 3 එකතු කිරීම 11 කියන්නේ උත්තරේ කීයද 14යි ඊළඟට x අඩු කිරීම 9 එකතු කිරීම 11 වැරදි විදිහට. මෙතන තියෙන්නේ A මොකද්ද? 9 නෙමෙයි නා. ඔයා කෙලින්ම උත්තරේ දාලා තියෙන්නේ. 14 දාලා. එනහද දාලා. එනහද. 9 නෙමෙයි A වෙන්න ඕනේ. මෙතන ඊළඟට තියෙන්නේ x අඩු කිරීම 2 x වෙනුවට එතකොට අපි දාන්න ඕනේ කීයද පුතේ? 4 තමයි දාන්න ඕනේ. එහෙනම් 4 අඩු කිරීම 2යි කියන්නේ උත්තරේ කීයද? 2යි. ඊළඟට 72 අඩු කිරීම m 72 අඩු කිරීම m වෙනුවට දාන්නලු 18. එතකොට උත්තරේ කීයද? 54යි. මේක අඩු කරාම යන උත්තරෙ එන්න ඕනේ 54යි. හරි. මේකේ එකකට එක ලකුණ ගන්න දෙන්න. උතන හරියටම ගණන් 10ක් තියෙනවනේ. මේ හැම එකටම එක ලකුණ ගානේ දීලා ඔයාලගේ මුළු ලකුණු ගාන කීයද කියලා රවුන්ඩ් කරලා දාන්න. හරි. මගේ 10යි. විහිදුවාලියා එහි අගය සොයන්න. මේ මොකද පුතේ දර්ශකාකාරයේ දැක්වීමක් තියෙන්නේ. මොකද උතන දක්වලා තියෙන්නේ 3 ඒවා 2යි 5 ඒවා 2යි කියලා නේ. කෙලින්ම උත්තරේ දාන්න. C කොටසේ කෙලින්ම උත්තර දාලා තිබ්බත් හරි දාගන්න පුතයා. මේ විදිහට හදලා නැතුව උත්තරේ විතරක් තිබ්බත් හරි. නමුත් මේ වගේ ඒවා කරද්දී මම කැමතියි මෙහෙම කරනවා නම්. මොකද සමහර වෙලාවට පේපර්ස් වල මේ පියවර වලට ලකුණු හම්බ වෙන වෙලාවලුත් එන්න පුළුවන්. හරි. එක එක පේපර්ස් අනුව අපිට කියන්න බෑ ඒක වෙනස් වෙනවා උත්තර පත්‍ර විදිහම. ඒතර අපි ලකුණු ටික ඔක්කොම ආරක්ෂා කරගෙන පුතේ මෙහෙම හැදුවා. කොහෙන්වත් කපන්න විදියක් නැහැනේ. මම ශේෂාධික තියෙන මේ විදිහින් තමයි දැන්ට හරි දාන්න ගැටලුවක් නැහැ. නමුත් ආයි පේපර්ස් කරනකොට වා විභාගවලදී කරනකොට මේ විදිහට කරන්නේ. හරි ඩිහෙන්ගෙත් එහෙම තමයි තියෙන්නේ. එකපාර උත්තර දාන්න එපා ඊට පස්සේ මේ දිගට පොඩ්ඩක් හදලා උත්තරේ දාන්න. එතකොට ඔයගොල්ලෝ කොහේ හැම පැත්තෙම බේරිලා ඈ. මේක විහිදුවල ලියන්න කියනවා. හරි අපි විහිදුවල ලියමු එහෙනම්. තුනේවා දෙකක් තියෙනවානේ. තුනේ මෙන්න මේ දෙවෙනි බලය කියන්නේ තුනේවා දෙකයි. පහේ දෙවෙනි බලය කියන්නේ පුතේ පහේවා දෙකයි. දැන් එහෙනම් අගේ හොයමු බලන්න. 3 වරක් 3 කීයද? 9යි. 9 වරක් 5 කීයද?
45යි. ඊළඟට බලන්න ඕන පුතේ 45 ඒවා 5. 45 5 කීයද? 5 වරක් 5 25න් 5යි දෙකක් ඉතිරි 20යි 2යි 22යි. එහෙනම් අගය කීයක් වෙන්න ඕනේද? 225. පැහැදිලිද? බෙදීමේ ක්‍රමය ඊළඟට මේක 64 ලියන්නලු 4 බලයක් විදිහටයි. තව 6 බලයක් කියන විදිහටයි. කොහොම වෙයිද? 64 උදාහරණයට පුළුවන් බෙදලා බලන්න 4. දැන් 4 කීවෙනි බලයේද කියලා මෙයාව බෙදලා බලන්න මෙන්න මේ විදිහටමනේ. මේ කරලා තියෙන්නේ අපි. ওই විදිහටම තමයි තියෙන්නේ. හරිද? 64 බෙදලා බලන්න 4. 6ට 4 යපුතේ 1යි. 4 වරක් 1 4යි දෙකක් ඉතිරි. මෙතනින් දාගන්න 24ට 4 ඒවා 6යි. 16 නැවත බෙදන්න 4. 16ට 4 ඒවා 4යි. නැවත 4 බෙදන්න 1යි. එහෙනම් 4 සංඛ්‍යා කීයක් එනවද 16ට? 4 ඒවා 3ක් එනවා නේද? එහෙනම් මෙතන එන්න ඕනේ 4 3 වෙනි බලය. ඊළඟට පුතේ මෙයා 6 වෙනි බලයක් විදිහට එන්නේ කාගෙද? මෙයා 6 වෙනි බලයක් විදිහට එනවා කාගෙද? 2හි 6 වෙනි බලය. හරි. දැන් 4 ඒවා නම් 3යි. තව ඊටත් වැඩි අඩු සංඛ්‍යාවකින් බෙදුනොත් නේද එහෙනම් 6ක් වෙන්න ඕනේ. ඒතර ඔයාලට ඉඳලා ගත එකේ නෑ 64 ඊළඟට 3ෙන් බෙදෙන්නේ නෑනේ. ඊළඟට බෙදෙන සංඛ්‍යාව තියෙන්නේ කවුරු කොහමද? 2 තමයි තියෙන්නේ. 2 6 වෙනි බලය. ඕවා ඔහොම හදන්න ඕනෙත් නෑ. මම දීපු ටියුටර් ගණන් හදපු ළමයින්ට ඕවා කටපාඩම් වෙනකොට. කියන්නේ ගණන් වල කටපාඩම් කරන්නේ නෑ අපි. නමුත් ගණන් හදලා ওই බලයන් මතක හිටිනවා. හදන අයට. බෙදීමේ ක්‍රමයෙන් 1024 දෙකෙහි බලයක් ලෙසත් හතරෙහි බලයක් ලෙසත් ලියා දක්වන්නේ මේකවම කියලා දෙනකොටම කවුද ඔය අනිවාර්යෙන් විභාගවලදී වගේ අහන ප්‍රශ්නයක් බලමු එහෙනම් 1024 දෙකෙහි බලයක් විදිහටත් ලියන්න කියනවා හතරෙහි බලයක් විදිහටත් ලියන්න කියනවා. එතකොට මොකද්ද කරන්න ඕනේ අපි? 1024 බෙදන් යනවා කාගෙද? 1024 බෙදන් යනවා. එතන දෙකෙන් බෙදන් යන්නකෝ. දෙකෙන් බෙදුවොත් 10ට දෙකේවා 5යි. දෙවරක් 5 10යි ඉතුරු නැහැ. දෙකට දෙකේවා පුතේ 1යි. දෙවරක් 1 2යි. දෙකෙන් දෙකක් අඩු කරාම ඉතුරු නැහැ. හතරට දෙකේවා 2යි. දෙවරක් 2 4යි. එන 4 4ක් අඩු කරාම ඉතුරු නැහැ. 512යි. එයාව නැවත බෙදනවා දෙකේ. 5ට දෙකේවා පුතේ 2යි. දෙවරක් 2 4යි. 5න් 4ක් අඩු කරාම එකක් ඉතිරි. ඒක මෙන්න මෙතනින් දාගන්න. දාලා දැන් මේ ඉලක්කම් දෙක එකට හිතන්න. 11 කියලා හිතන්න. 11ට දෙකේවා කීයද? 5යි. දෙවරක් 5 10යි 11න් 10ක් අඩු කරාම එකක් ඉදිරිය ඒක දානවා මෙතන. දාලා මේ ඉලක්කම් දෙක එකට බලන්න. 12ට දෙකේ ඒවා කීයද? 6යි. නැවත බෙදනවා දෙකේ. දෙකට දෙකේ ඒවා 1යි. දෙවරක් 1 2යි දෙකෙන් දෙකක් අඩු කරාම බිඳුව. 5ට දෙකේ ඒවා කීයද පුතේ? 2යි. දෙවරක් 2 4යි 5න් 4ක් ගියාම එකක් ඉදිරිය ඒක මෙතනින් දානවා. 16ට දෙකේ ඒවා 8යි. නැවත බෙදනවා දෙකේ. එකට දෙකේ ඒවා නැහැ. එහෙනම් 12ට දෙකේ ඒවා බැලුවම පුතේ 6යි. දෙවරක් 6 12 ඉතුරු නැහැ. 8ට දෙකේ ඒවා 4යි. නැවත බෙදනවා දෙකෙන්. 6ට දෙකේ ඒවා 2යි මේ සෝරි 6ට දෙකේ ඒවා 3යි. 4ට දෙකේ ඒවා 2යි. නැවත බෙදන්න දෙකෙන්. අවසානයේ එක දක්වා බෙදන්න යන්න ඕනේ. 3 දෙකෙන් බෙදුවාම 1යි. 12 එකක් ඉතිරි 12ට දෙකේ ඒවා 6යි. 16 දෙකෙන් බෙදුනම 8යි. 8 දෙකෙන් බෙදුනම 4යි. 4 දෙකෙන් බෙදුනම 2යි පුතේ. 2 දෙකෙන් බෙදුනම ඉදුවම්බෝ නේද? ඈ දෙක ඒවා කීයක් ආවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 1024 දෙකෙහි බලයක් විදිහට ලියුවොත් දෙකේ කීවෙනි බලයද? දෙකෙහි 10 වන බලය කියලා. හතරෙහි බලයක් විදිහට ලියන්න කියනවනේ අපි ඉතින් බෙදමු හතරෙන් ඊළඟට. හතරෙන් බෙදවු 1024 10ට 4 යවපුතේ 2යි 4 2 8යි දෙකක් ඉතිරි ඒ දෙක මෙතනින් දාගත්තොත් 22ට 4 ඒවා 5යි නේද? උතර 4ට 5 20යි තව දෙකක් ඉතිරි ඒ දෙක මෙතනින් දාගත්තොත් 6යි. 256 බෙදමු 4ෙන් 25ට 4 ඒවා 6යි 6 වරක් 4 24යි එකක් ඉතිරි මෙතනින් දාගමු 16. 16ට 4 ඒවා 4යි. ඊළඟට 4ෙන් බෙදමු 6ට 4 ඒවා 1යි 4 වරක් 1 4යි 6න් 4ක් ගියාම දෙකක් ඉතිරි ඒ දෙක මෙතෙන්ට එන්නේ 24යි. 24ට 4 ඒවා 6යි. 16 නැවත 4ෙන් බෙදුවොත් 16ට 4 ඒවා 4යි 4 4ෙන් බෙදුවොත් උත්තරේ 1යි. 4 ඉලක්කම් කීයක් ආවද? 1යි 2යි 3යි 4යි 5 නේ. එහෙනම් යා 4 5 වෙනි බලය. මෙන්න මේ සංකේතය යොදලා මෙතන සංකේතය එකම සංකේතය දීලා තියෙන්නේ නේ. ඒක හරිනම් මේක අනිත් සංකේතය මේ පැත්තට එන්න ඕනේ. සංකේතය යොදා නිවැරදි ලෙස හිස්තැන් පුරවන්න.
තුනේ දෙවෙනි බලය කියන්නේ උත්තරේ කීයද පුතේ? ඒ කියන්නේ 3 ගුණ කිරීම 3. 3 3 ගුණ කිරීම 3 කීයද? 9යි. මෙතන තියෙන්නේ පහේ වර්ගය. ඒ කියන්නේ 5 ගුණ කිරීම 5. ඒ කියන්නේ පුතේ 25යි. නේද? එහෙනම් මෙතන 9යි මෙතන 25යි. කවුද ලොකු? 25. එහෙනම් 25 පැත්තට කට ඇරලා තියෙනවා. ඒ කියන්නේ පහේ වර්ගයේ පැත්තට කට ඇරලා තියෙනවා නම් හරි. හතරේ තුන්වෙනි බලය. හතරේව 3ක්. හතරේව 3ක් අපි එකට ගුණ කරොත් කීය දෙන්නේ? 4ක් 4 16යි 16ව 4ක් කියලා කියන්නේ පුතේ ගුණ කරලා බලන්න 64යි. හතරේ පස්වෙනි බලය අපි හොයාගත්තා කීයද? අර කලිනුත් නෙවුවා උඩත් හොයලා දෙන්නේ 1024යි. කොහොමත් පුතේ මේ එකම සංඛ්‍යාවේ නම් බලය විශාල කෙනා තමයි කවුරු වෙන්නේද? විශාල වෙන්නේ. අගයන් හොයන්න ඕනෙත් නෑ. දැන් මේ සංඛ්‍යා දෙක වෙනස් නම් තමයි පොඩ්ඩක් අපි හොයන්න ඕනේ. එකම ඉලක්කමේ බලයන් දෙකක් තියෙනකොට විශාල දර්ශකයේ තියෙන සංඛ්‍යාව තමයි කොහොමත් මොනව වෙන්නද? විශාල විදුර වෙන්නේ. ඒ ඇත්තටම හරි මේ දීලා තිබි මේ සංකේත දෙක විතරයි නේ. ඒ දෙකම තමයි දාන්නත් තිබ්බේ. හරි. මේකේ දාගන්න ලකුණු එතන 1 2 3 4යි 5යි ප්‍රශ්න 6යි නේ දින්නේ. මේකට 2යි මේකට 2යි මේකට 2යි මේකට 2යි. ඒකට 8යිනේ. මෙයාට 1යි මෙයාට 1යි. මේ අවසාන තියෙන දෙකට ලකුණ අනිත් ඔක්කොටම ලකුණු දෙක ගන්න. දාලා දාන්න කීයද කියලා මට 10යි. A B හා C යන කම්බි කැබලි තුනක දිග මැන ගැනීමේදී එහි අගයන් පහද දැක්වේ. මෙන්න මෙහෙම අගයන් ටිකක් තියෙනවා. සෙන්ටිමීටර 118යි, මීටර 1යි සෙන්ටිමීටර 35යි, 1.12යි සෙන්ටිමීටර. කම්බි කැබලි තුනෙහි දිග සෙන්ටිමීටර වලින් ලියා දක්වන්න. හරි මෙයාව කොහොමද තියෙන්නේ පුතේ සෙන්ටිමීටර වලින්? මොකද එයා 118යි. මේක අපි දන්නවා මීටර එකක් ඇතුලේ සෙන්ටිමීටර කොච්චරක් ඉන්නවද? 100ක්. එහෙනම් මෙතන 100යි තව 35කුයි කියන්නේ මෙයා කියන්නේ කවුද? 135යි සෙන්ටිමීටර. මෙතන මේ 1.12 කියන්නේ මේ තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ මීටර නේ. ඒතර මීටර එකක් කියන්නේ සෙන්ටිමීටර 100යි. එහෙනම් 100යි මෙතන 12යි. ඔක්කොම කීයක් යනවද පුතේ? 112යි සෙන්ටිමීටර. කම්බි කැබලි තුනෙන් දිග වැඩිම කැබැල්ල කුමක්ද? කවුද දිග වැඩිම එහෙනම්? දිග වැඩිම B කියන එක්කෙනානේ. එම කම්බි කැබලි තුනේම දිගෙහි එකතුව සොයන්න. හරි දිගේ එකතුව හොයන්න ඕම එකතු කරන්න පුළුවන්. 8යි 5යි 13යි 2යි 15න් 5යි එකක් ඉතිරි. 1යි 1යි 2යි 3යි 5යි 1යි 6යි. එතන තියෙන එකේව තුනක් 365යි සෙන්ටිමීටර. 365 සෙන්ටිමීටර. ස්තන් පුරවන්න කියලා කියනවා. කිලෝමීටර් 5කුයි මීටර් 375කුයි මීටර වලින් දක්වන්න. 1 කිලෝමීටරයකට මීටර කොච්චරක් තියෙනවද? 1 කිලෝමීටරයකට මීටර කොච්චරද? 1000ක්. එහෙනම් මෙතන 5ක් කියන්නේ 10ව 5ක් කියන්නේ කොච්චරද? 5000යි. මේ 375 එකට එකතු කරාම කීයක් වෙනවද? 5375යි. නේ? 5375. ඊළඟට කිලෝමීටර් 7ක් මීටර වලින් දක්වන්නලු. 1 කිලෝමීටරයකට 1000ක් තියෙනවා. එහෙනම් 7ක් කියලා කියන්නේ කොච්චරක් වෙන්න ඕනද? මීටර 7000ක් වෙන්න ඕනේ. මේක මීටර වලින් දක්වන්න කියනවා. මෙතන තියෙන පුතේ කිලෝමීටර 154ක්. හරිද? එහෙනම් ඒක 1000න් ගුණ කරාම කීයක් වෙන්න ඕනද? ඒ කියන්නේ 154 ඒවා 1000ක් කියන්නේ 1,54,000යි. ඒකට 535 එකතු කරාම 1,54,535යි මීටර කියලා එනවා. හ්ම්. මේක දිගාව විහාරයට පහයනුයි 8යි 3යි 8යි 10 ගණන් ඉඳලා 15යි 5 එකක් ඉදරේ 5යි 3යි 8යි මට පොඩ්ඩක් වැඩ දෙන්න හිතන්නේ 1යි 2යි 3යි 5යි 1යි නෑ 6යි හරි 1යි 1 3 ඔක්කොම එකතු කරන්න මං ගුවා දිගේ එකතු කිරීම අඩු කිරීමත් නේද සාමාන්‍ය දේවල්මයි කරන්න තියෙන්නේ 아무තු දෙයක් නෑ 5යි 8යි එකතු කරාම පුතේ 13න් 3යි එකක් එනවා 5යි 6යි එතකොට 11න් 1යි එකක් එනවා 6යි 8යි 14න් 4යි එකක් එනවා 34යි 13යි නේ
මීටර් 34යි සෙන්ටිමීටර 13යි. 5යි 5යි 10න් බිඳුවයි එකක් එනවා. 8යි 1යි 9යි 2යි 11න් 1යි එකක් එනවා පුතේ. 4යි 7යි 11න් 1යි එකක් එනවා. 10යි 8යි 18යි. මේකේ ලකුණු දෙන්න. මේකෙත් දෙන්න මේ විදිහට. 2යි 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 sorry දෙන්න. 6යි නෑ මේකේ දෙන්න මේ විදිහට. පළවෙනි එකට 2යි. පළවෙනි එකට දෙන්න 3ක්. මෙයාට 1යි. මෙයාටත් 1යි. මෙයාට 1යි 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 1යි. උදාහරණේ 5යි 8යි 10යි. මට නම් 10යි. ඔයගොල්ලන්ට කිව්වේ. 10යි. පළවෙනි එකට විතරක් 3ක් දෙන්න අනිත් ඔක්කොටම එක ගානේ දීලා ලකුණු කීයද කියලා දාන්න. කම්බියක් පහත පරිදි නවා හැඩතලයක් සකස් කර ඇත. ඒ ඇසුරෙන් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. කම්බියේ මුළු දිග සොයන්න. මුළු දිග හොයන් බලන්න පුතේ. එතකොට කොච්චරක් තියෙනවද? මෙතන 12යි. මෙතන 8යි. මෙතන 10යි. මෙතන 10යි. නේද? ඒ කියන්නේ 10ව දෙකක් එකට එකතු. බලමු කීයද එන්නේ? 8යි 2යි 10න් බිඳුවයි එකක් එනවා. නේද? එතකොට 1ඒව 4යි. මේ කියන්නේ කොච්චරද? සෙන්ටිමීටර් 40යි. එම කම්බිය නැවත දිගහැර සමචතුරස්‍රාකාර රාමුවක් සාදනු ලබයි නම් එම රාමුවේ පැත්තක දිග මොකක්ද වෙන්නේ පුතේ? ඔව් දැන් මේ කම්බියව දිගහැරලා සමචතුරස්‍රයක් හදනවා. මේ සමචතුරස්‍රයක අපි දන්නවා පැති හතර මොනව වෙනවද? පැති හතර සමානයි. ඒ කියන්නේ මේ සෙන්ටිමීටර 40 සමානව හතරට බෙදලා යන්න ඕන නේද? එහෙනම් අපි 40 හතරෙන් බෙදුවොත් ඔන්ලයින් එකට ආයේ විනාඩි 10කින් මීටින් එකෙන් දෙපුතේ ජොයින් වෙන්න ආපහු. එහෙනම් 40 10 හතරෙන් බෙදුනම සෙන්ටිමීටර් 10යි. ඒකේ පැත්තක දිග එනවා අපිට සෙන්ටිමීටර් 10යි කියලා. හරි. දී ඇති ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය කියන්නේ මොකක්ද පුතේ? තල රූපයක වටේ දිගෙහි එකතුවනේ. සරලකුවොත් වටේ දිගේ එකතුව. එහෙනම් ඔයාලා දන්නවා මේ දිග ඍජුකෝණාශ්‍රයක්. මේකේ අපි දන්නවා පුතේ මේ පාදයට මේ පාදය සමානයි නේ. දිග පාද දෙක සමානයි. ඊළඟට පළල පාද දෙක මොකද වෙන්නේ? පළල පාද දෙක සමානයි. මෙයා 10යි නම් මේ පාදේ දිග කීයද? සෙන්ටිමීටර් 10යි. මෙයා 8යි නම් මේ පාදේ දිග කීයද? සෙන්ටිමීටර් 8යි. එහෙනම් එකතු කරන්නයි තියෙන්නේ අපිට 10 2යි 8 2යි. කීයද එන්න ඕනේ එතකොට? 8 2 16න් 6යි එකක් එනවා මෙහෙට සෙන්ටිමීටර් 36යි. සෙන්ටිමීටර් 36යි කියලා ලියලා තියෙනවා නම් හරි දාගන්න. කුඩා කොටුවක වර්ගඵලය මම මෙතන පේපර් එක කරද්දි කට්ටියට කිව්වා වර්ග සෙන්ටිමීටර් එකක් ලෙසගෙන හරි මම ඒක මේක කට්ටිය ඔන්ලයින් එකෙන් කරද්දි මම කිව්වා අහුවා. කවන්නේ නැහැ. ඒක ලෙසගෙන පහත අඳුරු කරපු කොටසේ වර්ගඵලය සොයන්න. මම ඔයාලට කිව්වා ඉස්සෙල්ලාම මේ විදිහට කරන්න පුළුවන් සම්පූර්ණ තියෙන කොටු ගාන ගණන් කරගෙන ඉන්න. ඊට පස්සේ භාග තියෙනවා දෙකක් එක ගානේ ගණන් කරමු නේ. දැන් බලන්න මෙතන සම්පූර්ණ කොටු කීයද? 1යි 2යි නේ. ඊළඟට මෙතන භාගයක් තියෙනවා මේ භාගයයි මේක සම්පූර්ණ එකක් හැදෙනවා. ඒ කියන්නේ මෙතන එතකොට සම්පූර්ණ කොටු 3යි. මෙතන භාගයයි ඒ දෙන්න ගත්තම සම්පූර්ණ කොටුවක් හැදෙනවා. එහෙනම් මෙයාගේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 4යි. හරි. ඒකකේ නැත්තම් ලකුණු නෑ බිඳුවයි ආ වැරදි ගන්නේ. ඒකකයේ සෙන්ටිමීටර තිබ්බට බෑ වර්ග සෙන්ටිමීටරම තියෙනවා. දැන් හිත කරගෙන ගණන් කරලා ගෙන් බලන්න. මේකද? දැන් පොඩ්ඩක් මේක කවරන්නේ. මේකද? මේකේ වර්ග සෙන්ටිමීටර දාලා දෙන්න. නේද? මේකද? හරි. බලන්න ඒතකොට සම්පූර්ණ කොට තියෙන පුතේ 1යි
2යි 3යි 4යි 5යි 6යි. හරි. මෙතන භාගයයි එතකොට මේ දෙන්නකට ගත්තම කීයද? ඔක්කොම 7යි. මෙතන භාගයයි එක්කොම එකට ගත්තම 8යි. නේද? ඊළඟ මෙයයි ඒ භාග දෙක ඔක්කොම එකට ගත්තම 9යි වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 9. ඕකේ ලකුණු දෙමු අපි 2යි දෙක ගන්න දෙන්න. මෙයාට 2යි මේකට 2යි පරිමිතිය හොයන එකට 2යි මෙයාට 2යි මෙයාට 2යි මට 10යි. හරි. කර්මාන්ත ශාලාවක සතියේ දින 5ේදී නිෂ්පාදනය කරන ලද ඇඳුම් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත චිත්‍ර ප්‍රස්තාරයෙන් දක්වා ඇත. ඒ ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. හරි. බලමුකෝ අපි මේ මෙන්න මේකෙත් මේ අවසානක මම හිතන්නේ කට්ටිය ගොඩක් වරද්දලා තිබ්බනේ. බලමු. අඩුම ඇඳුම් සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති දිනය කවදාද? අඩුම ප්‍රමාණයක් ඔයාලට මේක බැලුවම පේනවා අඩුම ප්‍රමාණයක් නිරූපණය කරලා දෙන්නේ බ්‍රහස්පතින්දා. වැඩිම ඇඳුම් සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති දවස වැඩිම ඔයගලන්ට පේනව නේද? මෙන්න මෙතන මේ සිකුරාදානේ. මේක අපි බැලුවමත් අපිට පේනවා. එහෙනම් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ සිකුරාදා. මෙම සත් අන්න මේ ප්‍රශ්නේ. මේක තමයි හැමෝම වරද්දන ප්‍රශ්න. මෙම සතිය තුල නිෂ්පාදිත ප්‍රමාණයට වඩා 3 ගුණයක්. හරි. උදේ දැන් මේ සතිය තුල නිෂ්පාදිත ප්‍රමාණය අපි දන්නවද කීයක්ද කියලා? නෑනේ. ඉස්සෙල්ලා ওই වගුවේ තියෙන අගයක් ටික අපි හොයාගෙන ඉමු. බලන්න මෙතන කීයද? 500. අපි මෙහෙම බලමුකෝ 500ව කීයක් තියෙනවද කියලා ඉස්සෙල්ලා බලමු සම්පූර්ණ රව්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27ක් තියෙනවා සම්පූර්ණ රව්. ඒතර 527ක් අපි වාගෙන මොතන කොච්චරක් තියෙනවද කියලා 27 මම ගුණ කරනකොට 500 ගුණ කරාට බිංදු දෙක පන්නලා ලියනවා. බිංදු දෙකේ හැමම දානවා. 5 වරක් අද 35න් 5යි 3ක් ඉතිරි 10යි 3යි 13500. දැන් බලන්න මේ මුළු රවුමක් 500යි නම් රවුම් භාගයකින් නිරූපණය කරන්න කොච්චරයිද? සම්පූර්ණ රවුමෙන් 500යි නම් රවුම් භාගයකින් කීයද පුතේ? 250යි. නේ? දැන් බලන්න මේක 250 කීයක් තියෙනවද? 1 2ක්. දෙකක් තියෙනවා. එහෙනම් 250 දෙකක් කියන්නේ කොච්චරයිද? 500යි. ඔන්න මම දැන් මේ දෙකේ අගයක් ගත්තා. ඊළඟට ඔයගොල්ලෝ බලන්න මේ මෙතන තියෙන කාලක්. කාලක් කියන්නේ කොච්චරද? කාලක් කියන්නේ උදේ තව 250 නුත් භාගයක්. 250 භාගයක් කියන්නේ 125. හැබැයි මේ 125යි මේ රවුමයි ගත්තොත් සම්පූර්ණ වෘත්තයක් හැදෙනව නේද? එහෙනම් එතනත් මම දාගන්න තව 500ක් කියලා. ඒතකොට සම්පූර්ණ රවුමයි මෙතන ඉතුරු වෙනවා තව කාලක්. එහෙනම් ඒ කියන්නේ කීයද? තව 125යි. දැන් සමහර විට ඔයගොල්ලන්ගේ මෙන්න මේකේ අගය කීයද කියලා අහලා තිබ්බනම් කීයද වෙන්නේ? මෙන්න මේකේ අගය කීයද? 4න් 3ක ප්‍රමාණයක් තියෙනවා. 4න් 3ක් කියන්නේ කොච්චරද? 250යි තව 125කුයි. ඒ කියන්නේ පුතේ 375යි. ඔය ප්‍රශ්නවලදී සමහර වෙලාවට අහනවා මෙන්න මේ භාගයෙන් 3 කාලෙන් මෙන්න මේ කාලෙන් නිරූපණය වෙන අගයන් ලියන්න කියලා. හරි? ඒතර ඕකත් මතක තියාගන්න. මෙයාට නම් මේ භාගයයි කාලයි හොයලා එකතු කරලා ගත්තත් හරි. මේ ටික එකතු කරමු. 5යි. මෙතන 1යි. 5යි 5යි 10යි 15යි 1යි 16න් 6යි එකක් ඉතිරි 4යි 14625. මේ සතිය තුන නිකුත්ලා තියෙන අඳුම් ප්‍රමාණය 14625. හැබැයි ඕක නෙවෙයි පුතේ උත්තරේ. මේ සතියේ නිෂ්පාදනය කරන ප්‍රමාණයට වඩා 3 ගුණයක් නිෂ්පාදනය කිරීම ඊළඟ සතියේ ඉලක්කය නම් ඊළඟ සතිය තුල නිෂ්පාදනය කළ යුතු ඇඳුම් ප්‍රමාණය සොයන්න. එහෙනම් මොකක් කරන්න ඕනේද? මේ ආපු උත්තරය 14625
මොනව කරන්න වෙනවද පුතේ? 3ෙන් ගුණ කරන්න වෙනවා නේ. 3 අරක් 5 15න් 5යි එකක් ඉතිරි. 3 අරක් 2 6යි 1යි 7යි. 3 අරක් 6 18න් 8යි එකක් ඉතිරි. 3 අරක් 4 12යි 1යි 13න් 3යි එකක් ඉතිරි. 3 අරක් 1 3යි 1යි 4යි. 43875ක් නිෂ්පාදනය කරන්න වෙනවා. ගණකයක හැඩයට උදාහරණයක් ඇඳ දක්වන්න. ගණකයක හැඩයක් කොහොමද දෙන්න ඕන පුතේ? සමචතුරස්‍ර මුහුණක් වලින් හැදිච්ච මෙන්න මෙහෙම රූපයක් නෙනේ. ඔකට තමයි අපි ගණකයක්. ගණකයක් සෑදීමට භාවිතා කරන පතරොවක්. පතරොම ඔයගලන්ට අඳින්න පුළුවන් කොහොමද? සමචතුරස්‍ර මුහුණක් හතරක් අඳින්න පහලට. සමචතුරස්‍ර මුහුණක් හතරක් අඳින්න මැද්දෙක් කෙනාගෙන් දෙපැත්තට සමචතුරස්‍ර දෙකක් ඇඳනනම් හරි. ඒකත් හරි. ගණකයක ඇති ධාර ගණන හා ශීර්ෂ ගණන. ධාර කීයද පුතේ? ධාර මේ බලන්න 1යි 2යි 3යි 4යි. උඩ හතරක් තියෙනවා. යටිනුත් හතරක් තියෙනවා. හරි. මෙන්න මේ මැද්දෙනුත් තව හතරක් ගිහිල්ලා තියෙනවා ධාරනේ. ඒතර 4 3ක් කියන්නේ ධාර කීයක් තියෙනවද? ධාර 12යි. ශීර්ෂ කියන්නේ මුළු. මෙන්න මේ එකතු වෙන තැන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ශීර්ෂ 8. හරි. හරි. ඔව් ගණකයක හැඩයට උදාහරණයක් මොකක්ද? ඔව් හරි. මේකේ ලකුණු දාගන්න පුතේ එතකොට ප්‍රශ්න 6ක් තියෙනවා. මෙයාට 1යි මෙයාට 1යි මෙයාට 3යි. එතකොට 5යි මේකට 1යි 6යි මේකට 2යි මේකට 2යි 10යි නෙමෙයි. මට 10යි. දෙවෙනි කොටස ගණන් ලකුණු ටික ගණන් කරා. දෙවෙනි කොටසේ ලකුණු ටික දැන් ඔය අපි දාගත්තේ. මට නම් 60යි. ගිහිල්ලා උඩටම ගිහිල්ලා මෙතන දාගන්න ඊළඟට එකතු කිරීම 60න් කීයද? 60න් එකතු කිරීම ඕනෙත් නෑ. එකතු කිරීම නැතුව දාගත්ත කමක් නෑ. 60න් දැන් මට නම් 60න් 60යි. හරිද? ඒතර මට නම් මුළු ලකුණු 100යි. ඊළඟට ඔයගොල්ලන්ගේ මුළු ලකුණු කීයද කියලා දාගන්න. මොනවද? දැන් බලන්න ඔයගොල්ලන්ගේ කීයද? ආරය දැන් ලකුණු අපිට ඇවිත් ඉන්නේ. මේක මෙතන වැරදි මම මේකටත් හරි දාලා ඉන්නේ. මම අර බලද්දි මට දෙන්නේ හරියට. ඉතින් හරි දාලා ඒකෙන් හරි යන්න. ඒ හරි ගම්මන් අර මෙතන ලකුණු දිවිදී වෙනස්. මේකෙන් පොඩ්ඩක් එහාම හරි වෙනස්. ඒ වෙනකොට ඒක කලින් පාර මම කලපු දිවිදී වෙනස්. හරි. දැන් මොනවද තියෙන්නේ පුතේ කතා කරන්න? දැන් ඔයගොල්ලන්ගේ ලකුණු දන්නවනේ. කොඩි හේනුයි ශේෂාදිත් දාන්න බලන්න පුතේ. chat එකට දාන්න. කීයද කියලා. දැන් මොනවද අඩුපාඩු? දිහෙන් කීයද කියලා දාන්න බලන්න පුතේ. තමයි. හරි. දිහෙන් කීයද? නෑ බය වෙන්න එපා. ඔයගොල්ලන්ගේ ලකුණු ගාන දාන්න මම කාටවත් බනින්නේ නෑ. හරි. ඇත්ත ලකුණු ගාන කියන්නේ දැන් මේ අපි කොහොමද විභාගයට කලින් අඩුපාඩු හදාගන්නනේ හදන්නේ පුතේ. විභාගයට කලින් අපේ තියෙන පොඩ්ඩක් ඉන්න සයිඩ් කරනවා. මම ඉදිරි බලලා ගියා. හරි. බය වෙන්න එපා, ලැජ්ජ වෙන්න එපා. අපිනේ. ඉතින් තමයි.
දැන් ලකුණු හදාගන්න තමයි අපි මේ හදන්නේ. හ්ම්. නම්. දැන් 25. දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න දැන් අපි කතා කරන්න ඕන දැන් අර පේපර් එකේ ප්‍රශ්න ටික ඔක්කොම කතා කරමු. දැන් මොනවා හරි ඔයගලන්ට අවුල් තියෙන තැන් තියෙනවද ඊළඟට කියන්න බලන්න. අවුල් තියෙන තැන් මොනවා හරි තියෙනවා නම් කියන්න. දැන් පුතාලා මොනවද හදාගන්න ඕනේ? ආ දැන් ඊළඟ පේපර් එකට යනකොට ඔය ලකුණු වැඩි කරගන්න ලබන සතිය තව පේපර් එකක් තියෙනවා. හරි ලබන සතියේ තව පේපර් එකක් තියෙනවා. එතකොට මොනවද කරන්න ඕනේ? දැන් මෙතනින් බලන්න ඔයාට අමාරු පාඩම් මොනවද? මං හිතන්නේ මෙතන නම් කාටවත් දැන් ඔයාට අමාරු පාඩමක් තියෙනද මම මෙතන මම දැක්කේ ඒක. මොනවද? දර්ශනය. ආ. දර්ශක කිසියක් බෑ. නේ? ආ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ දැන් ඊළඟ පේපර් එකට කලින්? දර්ශක ටික හදාගන්න ඕනේ. ඊළඟට තව මම දැන් ඔන්ලයින් එකකින් බලලා කියනවා වෙන පාඩම මොනවද කියලා. ශේෂාදි පුතේ බලන්න ඔය වර්ග සෙන්ටිමීටර එහෙම දාලා නෑනේ. මේ වගේ අඩුපාඩු දින ඔයාගේ තියෙන්නේ පොඩි පොඩි අඩුපාඩු ටිකක්. දැන් මම එක එක අයගේ අඩුපාඩු කියන්නේ. මෙමයි පුතාලා ලැජ්ජ වෙන්න එපා. ලැජ්ජ වෙන්න දේවල් එයා මුකුත් නෑ. තමන්ගේ නම කියලා වැරදි කියනවා වගේ එහෙම එකක් නෙමෙයි. ඔයාලගේ අඩුපාඩු කියන්නේ ඊළඟ පාර හදාගන්න. මේ හැම කෙනාගේම එක එක දැන් හැම කෙනාගේම දක්ෂණී කියන්නේ. ඔයාගේ තියෙන්නේ පාඩම් වල නොදන්නකමක් නම් මට පේන්නේ නැහැ. ඔයාලටත් පොඩ්ඩක් දර්ශක පාඩමේ ගැටලු වගේක් තියෙනවා කියලා පේනවා. ඒත් එක්කම මේ තව ගණන් හදනකොට වරද්දන සිද්ධියක් තියෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් කල්පනාවෙන් හදන්න ඕනේ සහ පේපර් එක හදලා ඉවරනම ආයෙත් පොඩ්ඩක් බලන්න. ඒ වගේ අඩුපාඩු ටිකක් තමයි මට පේන්නේ. කලබලයේ වගේ දේවල් හින්දා වරද්දගෙන තියෙන සිද්ධි ටිකක් වගේ තමයි මට පේන්නේ. ඊළඟට ඩිහෙන් ඩිහෙන්ගෙත් ඒ වගේම තමයි ඩිහෙන් දර්ශක පාඩම අවුලක් තියෙනවා මට පේනවා. මේ දර්ශක පාඩම හැමෝටම වගේ ගැටලු තියෙනවා වගේ මට පේනවා. දර්ශක පාඩමේ ගැටලු සහ තව එකතු කිරීම අඩු කිරීම වල වැරදි තමයි පුදාගෙත් තියෙන්නේ. වෙන නම් මුකුත් නෙමෙයි. ඔයගොල්ලෝ හැමෝගෙම ඒකයි. දැන් ඔය ලකුණු අඩු වෙන්න වාගෙත් නෙමෙයි. වැඩි හරියක් එකතු කිරීම අඩු කිරීම වැරදි සහ ක්ලාස් ආපු නැති දවස්වල වැඩ ටික තමයි ගැටලු වෙලා තියෙන්නේ. වාගෙත් තේරෙනවා. එකතු කිරීම අඩු කිරීම. ඕක තමයි පුතේ වෙන සිද්ධිය දැන්. ඕගොල්ලෝ තව ඉස්සරහට යනකොටත් ඕකමයි වෙන්නේ. දැන් 11 වසර 10 වසර යනකොට දැන් 11 වසර 10 වසර සමහර අය ඉන්නවා. ඕනම අමාරු ගානක් හරියට හදාගෙන යන්න පුළුවන්. හැබැයි අතරමැදදී එකතු කිරීම අඩු කිරීම ඒවා වරද්දනවා. ඉතින් මේකට අපි කරන්න ඕනේ හොඳ කල්පනාවෙන් ගණන් හදන්න ඕනේ. හරි. දැන් කල්පනාවෙන් ගණන් හදලත් මදි නම් මොකද කරන්නේ? පේපර් එකට වෙලාව දෙනවනේ පුතේ පැය දෙකක්. නේ? දැන් මේ පේපර් එකකට අපි දීලා තිබ්බනේ පැය දෙකක්. ඇයි මේ පැය දෙකක් දෙන්නේ? පැයෙන් ඉවර කරලා දාලා ඉතුරු පැය ඔයගොල්ලන්ට නිදා ගන්නද?
පැයකින් ඉවරයි. නැත්නම් මෙහෙම දෙනවනේ. පැයක් පේපර් එක කරන්න. පැයක් නිදා ගන්න. එහෙම කියලා එහෙනම් දෙනවනේ. පැය දෙකක් දීලා තියෙන උදේ පැය දෙක පේපර් එක කරන්න. කරලා ඉවරුනාම මේ ප්‍රශ්නයක් ගානේ නැවත බලන්න. දැන් සමහර ප්‍රශ්නවල තියෙනවා මෙන්න මේ වගේ තැන. අපි අර දිග සිද්ධිය මේ දින්නේ. මේකේ දිග සඳහා නොගැලපෙන මිනුම් තෝරන්න. දැන් සමහර අය ගැලපෙන මිනුම් වලට ගහලා ඇති. මෙහෙම ගැවු ගමන් වැරදි. ඒ වෙන සිද්ධිය ගැන කල්පනාවෙන් කරලා නැහැ. තව සමහර අය මෙන්න මේකට ගහලා නැතුව ඇති. මොකද මේ මීටර කියන එක දකින්න මිලිමීටර වගේ කලබලයක්. ඉතින් ඒකට තමයි නැවත පාරක් ඔයා මේක බලනකොට පුතේ එතකොට ඔයා කලබලයක් නැතිවෙන්නේ බලන්න. අන්න එතකොට ඔයාට වගේ වැරදිලා තියෙනවා පේනවා. ඔයාලා හිතන්නේ මෙහෙම. මං එකපාරක් කරා කියන්නේ මං කරලා ඉවරයි මම හරි. මට නා වරදින්න දෙයක් නැහැ. ඉතින් ආය වරදිනවා නම් සර් තමයි. අපිට වැරදිනේ. අපි හරියටම කරලා තියෙන්නේ. දැන් ඔන්න මම ඔයගොල්ලන්ගේ අඩුපාඩු දින පාඩම් කිව්වා. හැමෝටම මේ දර්ශක පාඩමේ ගැටලු දින බවක් මට වෙණී යනවා දැන්. නේද? දර්ශක පාඩමේ ටියුට් එක පේපර්ස් තියෙනවා තාම මේ. පේපර්ස් දෙන්න. ඉදිරියටත් කරන්න ඕන පේපර්. සර් දර්ශක පාඩමේ ටියුට් එක මට ආවේ නෑනේ. ඒ ටියුට් එක තාම මේ එවන්න වැරුණා විදිහ මම දැන් ඒක දාන්නම් ඔයගොල්ලන්ට මේ ගෲප් එකට හරි මම දාන්නම් ඒක. ඒක හදන්න ඕනේ නෑ මට. හරි දැන් අද අපි තව පොඩ්ඩක් තව පැය භාගයක් ඉතුරු වෙලා තියෙනවා. දැන් ওই පේපර් එකේ ඔයගොල්ලන්ගේ මම දැකපු හැමෝගෙම දැකපු ලොකු අඩුපාඩුවක් තමයි දර්ශක පාඩම. අපි ඒ අඩුපාඩුව දැන් හදාගමු. හරි පාඩම් ටික ඉවරයිනේ. දැන් ඒතකොට ඒව නැවත නැවත ගණන් හදලා ඒ දේවල් හදාගන්න යන්න. මේක කරන්න ගම් බලන්න. මෙන්න මේවා තමයි හැමෝටම අමාරු වෙලා තිබෙන්නේ. දැන් මම කියලා දුන්නානේ. මෙන්න මේක කරන්න බලන්න හැමෝම. 8 2 බලයක් ලෙස 27 3 බලයක් ලෙස. දැන් අද මම කියලා දුන්නා පේපර් එක කරද්දි කරන විදිය. දැන් කරන්න බලන්න. කරලා පෙන්නුවා. ඒක කියලා දෙද්දිත් කියලා දුන්නා. ගණන් ගොඩක් එදමේදී. මේකත් දැන් මෙතනත් කියලා දුන්නේ ඕකමනේ. දැන් අපිට කියනවා 8 2 බලයක් විදියට ලියන්න කියලා නේද? මෙහෙම 8 2 බලයක් විදියට ලියන්න ගමන් 8 බෙදන් යන්න පුතේ දෙකෙන්. 8 දෙකෙන් බෙදුවම 4යි. ඒන ඉලක්කම ආයි දෙකෙන් බෙදන්න. 4 දෙකෙන් බෙදුවම 2යි. 2 දෙකෙන් බෙදුවම 1යි. අවසානයේ මෙන්න මෙහෙම එක වෙනකම් බෙදාගෙන යන්නේ අර කියන ඉලක්කමෙන්ම විතරයි. වෙන ඒ වගේ නෙමෙයි. එතකොට දෙකේවා කීයකින් අට හැදෙන්නේ? දෙකේවා 3කින්. එහෙනම් 8 කියලා කියන්නේ දෙකේ 3 වෙනි බලය. මොනෝමයි හදන්නේ. හරි? කරන්නදී ඔන්න පුරුවක් තිබුණා. ඊළඟට තියෙන පුතේ 27 3 බලයක් ලෙස. හරි බලන්න. 27 3 බලයක් විදියට. 27 බෙදන්න 3ෙන්. බෙදුනම 9යි. නේද? ආයි 9 බෙදන්නේ එහෙනම් 3ෙන්. 3යි. 3 3ෙන් බෙදන්න 1යි. දැන් එහෙනම් 3 ඉලක්කම් කීයක්ද? 3 ඉලක්කම් 3ක් නේ. එහෙනම් 27 කියලා කියන පුතේ 3 3 වෙනි බල. හරි? කොහොමයි කරන්නේ? යම් සංඛ්‍යාවක් තව කෙනෙක්ගේ බලයක් විදියට දක්වන්න කිව්වොත් ඒ සංඛ්‍යාව බෙදාගෙන යන්න දක්වන්න කියන කෙනාගේ ඉලක්කමයි. ඊළඟට 36 6 බලයක් විදියට. එහෙනම් 6ෙන් බෙදාගෙන යමු 36. හරි. 36 6ෙන් බෙදමු. එතකොට 36ට 6ව 6යි. ආයි 6 6ෙන් බෙදුවොත් 1යි. එහෙනම් 36 කියලා කියන්නේ පුතේ 6 දෙවෙනි බලයනේ. 6ව 2යි 6 දෙවෙනි බලය. ඊට පස්සේ 125 පහෙන්. බෙදමු බලන්න එන 125 බෙදාගෙන යමු 5ෙන්. 5ෙන් බෙදුවොත් 12ට 5ව 2යි 5 2 10යි තව දෙකක් ඉතිරි 25ට 5යි. 25 නැවත 5ෙන් බෙදුවොත් 5යි. 5 5ෙන් බෙදුවොත් 1යි. නේ? එහෙනම් 125 කියලා කියන්නේ 5 1යි 2යි 3ක් ආවා 5 3 වෙනි බලය. 5 3 වෙනි බලය.
ඊළඟට 243 තුනෙහි බලයක් ලෙස. දැන් එනම් බලමු 243 බෙදන් යමු 3ෙන්. 24ට 3 ඒවා 8යි. 3 අරකට 24යි විසඳන විතරක් ගියාම බිඳුවයි. 3ට 3 ඒවා 1යි. නේද? එහෙනම් 81 3ෙන් බෙදුවොත් 81 3ෙන් බෙදුවොත් පුතේ 8ට 3 ඒවා 2යි. 3 වරක් 2 6යි. 8න් 6ක් අඩු කරාම දෙකක් ඉතිරි. ඒ දෙක මෙතනින් දාගන්න. දාලා දැන් හිතන්න 21ට 3 ඒවා ගියද 7යි. ඊළඟට නැවත බෙදන්න 3න් 27 3ෙන් බෙදුවොත් 9යි 9 3ෙන් බෙදුවොත් 3යි 3 3ෙන් බෙදුවොත් 1යි. එහෙනම් 3 ඒවා කීයක් එනවද 1යි 2යි 3යි 4යි 5යි. 243 කියලා කියන්නේ 3 පස්වෙනි බලය. නේද? 625 පහේ බලයක් විදියට. හරි. එහෙනම් 625 බෙදමු අපි පහෙන්. 6ට 5 යවුවොත් 1යි 5 වරක් 1 5යි. 6න් 5ක් අඩු කරාම එකක් ඉතිරි. ඒ ඉතිරි එක බෙදෙනින් දාලා 12ට එකයි. 12ට 5 ඒවා 2යි. දෙවරක් 5 10යි. 12න් 10ක් අඩු කරාම දෙකක් ඉතිරි. ඒ දෙක බෙදෙනින් දාගන්න. 25ට 5 ඒවා 5යි. නේද? එහෙනම් දැන් 125 නැවත බෙදන්න 5න්. 12ට 5 ඒවා 5යි. 12ට 5 ඒවා 2යි නේ. 12ට 5 ඒවා 2යි. දෙවරක් 5 10යි. දෙකක් ඉතිරි. ඒ දෙක මෙතනින් දාගත්තොත් 25ට 5 ඒවා 5යි. නැවත 5න් බෙදුවොත් 25ට 5 ඒවා 5යි. ආයි 5න් බෙදුවොත් 1යි. එහෙනම් පොතේ 625 කියලා කියන්නේ 5 ඒවා කියන 2යි 2යි 3යි 4ක් නේ. 5 ඒවා හරිද? දැන් තේරුණාද දර්ශක සිද්ධිය හැමෝටම? ඕකනේ අමාරු කට්ටියනේ. දර්ශකවල අමාරු වෙලා තිබ්බේ ඕක තමයි හැමෝටම. මම හිතනවා දැන් ආයෙත් කියලා දුන්නාට පස්සේ හැමෝටම ඕක තේරෙන්නේ නැති. මේක කරන් බලන්න. දෙසිය 56 දෙකෙහි බලයක් විදිහටයි 4යි 16යි. බලන්න කොහොමද උඩ කරන්නේ කියලා. දෙසිය 56 ඉස්සෙල්ලා අපි බලමු දෙකේ බලයක් විදිහට. දෙකෙන් බෙදුවොත් කීයද එන්නේ පුතේ? 128යි. 128 ආයි දෙකෙන් බෙදුවොත් එන්නේ කීයද? 64යි. 64 දෙකෙන් බෙදුවොත් 32යි. 32 දෙකෙන් බෙදුවම ඔයාලට වෙලාදී 16යි. 16 දෙකෙන් බෙදුවම 8යි. 8 දෙකෙන් බෙදුවම 4යි. 4 දෙකෙන් බෙදුවම 2යි. 2 දෙකෙන් බෙදුවම 1යි. එහෙනම් 256 කියලා කියන්නේ දෙකේ කීවෙනි බලද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 8 වෙනි බලය. ඊළඟට 256 4ෙන් බෙදන්න. 4ෙන් බෙදාගෙන 25ට 4 ඒවා 6යි. එකක් ඉදිරි 16ට 64යි. 64 4ෙන් බෙදුවම ඔයගොල්ලන්ට එන්නේ නැති 16යි පුතේ. 16 4ෙන් බෙදුවම 4යි. 4 4ෙන් බෙදුවම 1යි. ඒ කියන්නේ 256 සමානයි 4 කීවෙනි බලයද? 4 වෙනි බලය නේ. 4 ඒවා 4යි. ඊළඟට 258 256 බෙදන්න කියනවා 16. කොහොමද එන්නේ? 25ට 16ක් එද පුතේ? 1යි. හරි. එතකොට 9ක් ඉතිරි 96ට 16 ඒවා 6යි. 16 16න් බෙදුවම 1යි. එහෙනම් 256 කියන්නේ 16 බලයක් දෙන්න ලිව්වොත් 16 දෙවනි බලය. හරි නේද? මොන ඔහොම තමයි එන්නේ එහෙනම්. හරි. එහෙමනම් අපි අදට එතනින් නවත්තමු. ලබන සතියේ තව ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරමු. හරි.